මේ තියෙන මගේ පරණ ලයිට් බොක්ස් එක. එතකොට මේකේ මම බල්බ් වගේක් පිච්චිලා තිබිලා මෙන්න මේ පොඩි බල්බ්. මේ බල්බ් තුන මම දැම්මා. මේ ඔයගොල්ලෝ දකින්න ඇති මේ ඇවිල්ලා LED බල්බ් භාවිතා කරන්නේ මම මේකට. LED බල්බ් වල උඩ කප් එක ගලවලා තියෙන්නේ. කප් එක ගලවන්න හේතුව තමයි මේකේ විද්‍යාත්මක හේතුවක් තියෙනවා. ඒක කියන්නේ ඒකට හේතුව තමයි මේ කප් එක තියෙනකොට මේ LED බල්බ් එකේ එළිය විහිදෙන විදියට තමයි ඒ කප් එකෙන් කරන්නේ. විහිදීමක් කරන්නේ. ඒක විද්‍යාත්මක හේතුවක්. හැබැයි එළිය අඩුයි. කප් එක දැම්මට පස්සේ මේ පැනල් එකෙන් විහිදෙන එළියට වඩා එළිය අඩු වෙනවා. ඒ නිසා මම ඒකේ කප් එක ගලවලා මේකට දාගත්තා. මොකද ගොඩක් කට්ටියට මේ බල්බ් ගැන අවබෝධයක් අඩුයි. දැන් මෙතන තියෙන බල්බ් වල මේ අලුතෙන් දාපු බල්බ් තුනේ එළිය එකින් එකට වෙනස්. මේ තුනේම එකින් එකට වෙනස් තියෙන්නේ. හැබැයි මේ තියෙන බල්බ් වල එළිය එක හා සමානව විහිදෙනවා. යම්කිසි පරාසයක් තුල දැන් මේ බල්බ් එකක් ගත්තාම මේකේ එළිය මෙහෙම දැන් හැම පැත්තටම මේ හරි මෙහෙම විහිදෙනවා. එතකොට මේ බල්බ් වල එළිය එක හා සමානයි. මේ බල්බ් පහේම එළිය එක හා සමානයි. එතකොට මේ තියෙන රෙඩ් ලයිට් දාලා තියෙනවා, yellow එකක් දාලා තියෙනවා. මෙතන රෙඩ් ලයිට් එකක් බොට් පහේ රෙඩ් බල්බ් දාලා තියෙනවා. මේ බල්බ් දාලා තියෙන හේතුව ඔයගලන්ට පැහැදිලි වෙයි දැන් එක්ස්පෝස් එක මම කරනකොට. බ්ලොක් එක දා ගන්නකොට ඒක තේරෙයි. මම නිතරම භාවිතා කරන්නේ මෙන්න මේ ඒරියා එක ස්ක්‍රීන් එකක් දාන්න මම මෙන්න මේ ඒරියා එක ඔයාලට පේනවා මෙන්න මේ ඒරියා එක තමයි මම භාවිතා කරන්නේ මෙන්න මේ බල්බ් හතර තියෙන ඒරියා එක. ඒකට හේතුවක් තියෙනවා එකම එළියක් විහිදවන්නේ. එකම වෝල්ටීයතාවයකින් එන එළියක් විහිදවන නිසා මම මේ ඒරියා එක පාවිච්චි කරනවා. මම අර බල්බ් තුන දාලා තින්නේ හරිය කළුවර මොකද මේ බල්බ් වල එළිය ඒ පැත්තට විහිදෙන්නේ නැහැ මේක කෙලින්ම වීදුරුවට වදින්නේ. ඒ නිසා එතන අර අඳුරු ගතිය පොඩ්ඩක් මැකිලා යන මම මේ බල්බ් තුන දාගත්තට මම එක්ස්පෝස් එක දාන්නේ ලොක් එක හදාගන්නේ මෙන්න මේ ඒරියා එකේ. අපි බලමු එක්ස්පෝස් කරන්න ගන්න ට්‍රේසින් පේපර් ටික. මේ ට්‍රේසින් පේපර් වල ඔයගලන්ට පේනවා ඇති මේක ටෝන එකක්. ටෝන එකකින් මේ මම නිර්මාණය කරගත්ත මම කම්පියුටර් එකේ නිර්මාණය කරගත්ත ට්‍රේසින් පේපර් මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ ටෝන එකක් ගහනකොට ගොඩක් කට්ටිය මේක දාන්නේ පොසිටිව් පේපර් වල. හැබැයි පොසිටිව් පේපර් වල දාන්න වියදම වැඩි. ඒ නිසා මට හිතුණා මම මෙහෙම දෙයක් කරලා බලන්න ඕනේ කියලා. මේකේ පුළුවන් කරන්න බැරි කමක් නැහැ. මම කලින් ඔයගලන්ට අර මම කලින් පෙන්නපු printing වලත් මම අරගෙන තියෙන්නේ මේකම තමයි. මේ tracing paper වලින්ම තමයි මම අරගෙන තියෙන්නේ. මේකේ තියෙන්නේ ටෝන එකක්. ඔයගලන්ට පේනවද? මේකේ තියෙන්නේ ටෝන එකක්. පොඩි තිතකින් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලිවම පේනවා මෙන්න මේකේ. මේ තියෙන ඔක්කොම ටෝන එකක් ගිහිල්ලා තියෙන පොඩි තිතකින් ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ ආර්ට් වර්ක් කරගන්න විදිය මම ඔයගලන්ට එක් දින වැඩමුළුවේදී පැහැදිලි කරනවා. එක් දින වැඩමුළුවට සහභාගී වෙන එතෙන්දී ඔයගොල්ලෝ සහභාගී වෙලා ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කැමති නම් එදා ක්ලාස් එකට බැඳෙන්නත් පුළුවන් එදාට. එතකොට ක්ලාස් එකේදී මම කියලා දෙනවා මේ ආර්ට් වර්ක් කරගන්නේ කොහොමද කියලා. තව දෙයක් කියන්න ඕනේ දැන් පොසිටිව් පේපර් එකක් අපි ලයිට් බොක්ස් එකේ තියලා එක්ස්පෝස් එක කරද්දී පොසිටිව් පේපර් එක කිසිසේත්ම මේ ලයිට් එළියට ඇකිලීමක් වෙන්නේ නැහැ. හැකිලීමක් වෙන්නේ නැහැ. මොකද ඒක පොසිටිව් පේපර් එක හැකිලෙන එකක් නෙවෙයි. හැබැයි මේ ට්‍රේසින් පේපර් වලදී කියන්න ඕනේ මේක ට්‍රේසින් පේපර් එක print out එක ගන්න වෙලාවෙදිත් සමහර ලාට ට්‍රේසින් පේපර් එකේ පොඩි හැකිලීමක් වෙනවා. ට්‍රේසින් පේපර් එක මුද්‍රණය වෙලා එන මුද්‍රණ යන්ත්‍රයේදීත් මේක පොඩි හැකිලීමකට ලක් වෙනවා. මෙතෙන්දිත් ඒ දේ සිද්ධ වෙනවා. මේ ලයිට් එළියට පොඩ්ඩක් මේක හැකිලෙන්න බලනවා. ඒ නිසා ට්‍රේසින් පේපර් වලින් ටෝන එකක් දාගන්නවා නම් අනිවාර්යෙන් ස්ක්‍රීන් දාලා පළපුරුද්දක් තියෙන්න ඕනේ. එක පාරයි මේක කරන්න පුළුවන්. ඊළඟ පාර දානකොට මේක පොඩ්ඩක් හරි වෙනස් වෙලා මේ තියෙන රෙජිස්ට්‍රේෂන් මාක් මේ රෙජිස්ට්‍රේෂන් මාක් වලට ආපහු පාරක් දාලා බැලුවොත් මේක පොඩි වෙනසක් වෙලා තියෙනවා. ඒ වෙනස වෙන්න හේතුව තමයි මේක හැකිලෙනවා. ලයිට් එළියට රස්නෙට පොඩ්ඩක් මේක හැකිලෙන්න බලන නිසා. ඉතින් මම මේක එකපාර දානවා. ඒ දාන වෙලාවට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේකේ ටෝන එක මම මත කරලා ගන්නෙ කොහොමද? කාල වේලාව කොහොමද? තව දෙයක් කියන්න ඕනේ මේ ටෝන එකේ ප්‍රමාණය සයිස් එක අනුව. දැන් මේ අරන් තියෙන්නේ මම මේක 25 ස්ක්වයර් මේකේ තියෙන ටෝන එක විදියට තියෙනවා. ස්ක්වයර් තියෙනවා, රවුන්ඩ් තියෙනවා. ඒක මම මේ රවුන්ඩ් වලින් අරන් තින්නේ. එතකොට මේ ටෝන එක නිසාත්
අපි මේ print එකට භාවිතා කරන mesh එක නිසාත් mesh එකට අල්ලන chemical ප්‍රමාණය photo emulsion නිසාත් මේ tone එකක් දාද්දි මේ කාල වේලාව වෙනස් වෙන්න පුළුවන්. මේකට විතරක් නෙවෙයි දැන් අපි අනිත් printing වල design print කරන්න ගත්තත් tone එකක් නෙවෙයි නම් ඒකෙදිත් mesh එක අනුව mesh එකට අල්ලන chemical ප්‍රමාණය අනුව මේ light box එකේ තියෙන කාල වේලාව වෙනස් වෙන්න පුළුවන්. දැන් මම මේකේ තියෙනවා විනාඩි 6ක් තියෙනවා. විනාඩි 2-3 තියෙන ඒවාත් තියෙනවා. එතකොට 120 වගේ mesh එකක් භාවිතා කරනවා නම් 120 mesh එකේදී අපි බොහොම පොඩි සිවුම් අකුරු වගේ දේවල් print කරන්න හදාගන්නේ. එතකොට ඒ වගේ ඒවායේදී මේ කාල වේලාව අඩුවෙන් තියලා ගන්න පුළුවන්. මොකද chemical ප්‍රමාණය බොහොම අඩුවෙන් ගෑවෙන්නේ. ගෑවෙන නිසා කාල වේලාව අඩුවෙන් තියන්න පුළුවන්. විනාඩි 2කින් 3කින් වගේ expose එක ටක් ගාලා සිද්ධ වෙන නිසා. දැන් මම මේකට භාවිතා කරන්නේ 64 mesh එක. 64 mesh එකේදී මම සාමාන්‍යයෙන් විනාඩි 5ක් 6ක් තියලා ගන්නවා. ඊට කාල වේලාව විනාඩි 7ක් වුණත් කමක් නැහැ. ඕවර් එක්ස්පෝස් නොවෙන්න තමන්ගේ ලයිට් බොක්ස් එකේ කාල වේලාව තීරණය කරගන්න ඕනේ තමන්. ඒක තමන් එක්ස්පෝර්ට්ස් එකක් දාලා බලන්න ඕනේ මේ දේවල් මගේ ලයිට් බොක්ස් එකේ කොච්චර කාල වේලාවකින්ද මට ගන්න පුළුවන් වෙන්නේ කියලා. එතකොට මම මේ ලයිට් බොක්ස් එකේ මෙතන ඉඳලා යට අඩියේ ඉඳලා වීදුරුවට තියෙන උස බල්බ් එකේ එළිය විහිදවන තැන ඉඳලා වීදුරුවට තියෙන උස අඟල් 10ක් අරගෙන තියෙනවා මම. එතකොට ලයිට් බොක්ස් එක ඕගලන්ට දිගපළල ඕගලන්ට වෙනස් කරගන්න පුළුවන්. ඕගොල්ලෝ දාන බල්බ් ප්‍රමාණය අනුව පුළුවන් නම් ප්‍රොලොසන් ලයිට් හොයාගෙන අපි සාමාන්‍යයෙන් ටියුබ් ලයිට් කියලා කියන්නේ ඒ වගේ ලයිට් හොයාගෙන ඕගලන්ට දාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මේ බල්බ් එක. ඊට වඩා තියෙනවා නවීන පන්නේ බල්බ් තියෙනවා ඒවිලා UV ලයිට් තියෙනවා ඒවයි තප්පර ගණන් එක්ස්පෝස් වෙන තප්පර ගානට එක්ස්පෝස් වෙන බල්බ් තියෙනවා. ඒවා දාගන්නත් පුළුවන්. අද මම ඕගලන්ට මේ ලයිට් බොක්ස් එකේ මේක කරන්න හිතුවේ අර අයිඩියා එක මගේ ඔළුවට ආවා මේක අපි කොහොමද සාමාන්‍ය විදිහට ලයිට් බොක්ස් එකක් හදාගෙන එක්ස්පෝස් එකක් දාගන්නව නම් කොහොමද කියලා. හැබැයි වෘත්තීය මට්ටමට මේකෙන් යන්න පුළුවන් බැරි කමක් නැහැ. වෘත්තීය මට්ටමේ එක්ස්පෝස් මේකේ කරන්න පුළුවන්. නමුත් වෘත්තීය මට්ටමෙන් යනවා නම් ඊට වඩා හොඳ මේක හදාගන්න. මොකද ලයිට් බොක්ස් එකේ ඔයගලන්ට පේනවා මම කිසිසේත්ම ඇතුළට කිසි දෙයක් භාවිතා කරලා නැහැ. මොකද සාමාන්‍ය හොඳ එක්ස්පෝස් බොක්ස් එකක් හදාගන්නවා නම් ඇතුළට මේ ඊයන් කොළ භාවිතා කරලා. ඒ කියන්නේ එළියේ තියෙන ඇතුළේ තියෙන එළිය තව පරාවර්තනය කරලා උඩට දෙනවා. ඒ වගේ දෙයක් භාවිතා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නමුත් මේකේ කරන්න බැරි කමක් නැහැ කියලා පෙන්වන්න ඕන නිසායි මම මේ විදිහට එක්ස්පෝස් එක මේකේ කරන්න පටන් ගත්තේ. අපි බලමු එහෙනම් ස්ක්‍රීන් එක එක්ස්පෝස් කරගන්න විදිය කොහොමද කියලා. මේ ඩිසයින් එක මේ ස්ක්‍රීන් එක්ස්පෝස් එකේ ඉඳලම print එක වෙනකම්ම මම ඔයගලන්ට කරලා පෙන්නනවා. ඒ නිසා අපි බලමු මේකේ print එක තත්ත්වය කොහොමද මේ ආර්ට් එක කොහොමද එන්නේ කියලා. මේක ටෝන් එකකින් යන්නේ. මේ ඩිසයින් print කරනවාට ස්ක්‍රීන් printing වල වෙනම නමක් කියනවා. ඉතින් ඒ නම් ගැන මම කතා කරනවා. කතා කරන්නේ එක් දින වැඩමුළුවේදී ක්ලාස් එකට සම්බන්ධ වුණාම මේ ආර්ට් වර්ක් කරන විදිහත් එක්කම ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන්. තමන්ගේ ගෙදර ලැප්ටොප් එකක් හරි ඩෙස්ක්ටොප් එකක් හරි තියෙනවා නම් කම්පියුටර් එකක් මාර්ගෙන් කොහොමද මේ ඩිසයින් හදාගන්නේ? ටෝන කොහොමද අපි මේවා මේ දාගන්නේ කියන එක මම ඔයගලන්ට පැහැදිලි කරලා දෙනවා. එහෙනම් අපි බලමු කොහොමද ස්ක්‍රීන් බ්ලොක් එක මේකේ හදාගන්නේ කියලා. එක්ස්පෝස් එක කරන්න කලින් ස්ක්‍රීන් බ්ලොක් එකක් දාගන්න කලින් පළවෙනි දේ තමයි මේ වීදුරුව හොඳට පිරිසිදු කරගන්න ඕනේ. මේකට දූවිල්ල වැලි තියෙන්න බෑ. මේක මම මේ ඔයගලන්ට පෙන්වන්නේ ඉස්සෙල්ලාම මම එක්ස්පෝස් කරන්න යොදාගත්ත දේවල්. වැලිත් එක්ක බරට වැලි තියාගෙන. දැන් මම ගොඩක් ඒවා දැකලා තියෙනවා සමහර අය පෙන්නනවා අලියෙත් තරම් බරගෙනලා මේ වීදුරුව උඩ ස්ක්‍රීන් එක උඩ පටවනවා. මොන දේ වුණත් මේක උඩ තියෙන ට්‍රේසින් එකයි ස්ක්‍රීන් එකේ මෙෂ් එකයි තද වෙන ප්‍රමාණයට බර තිබ්බනම් ඇති. මොන බර තිබ්බත් මේ දෙක තද වෙන එක තමයි වෙන්නේ. ඒක තද වෙන්න බරක් තියාගත්තාම ඇති. ඉස්සෙල්ලා මේ වීදුරුවේ මේ වගේ පැල්ලම් තියෙන ඒවා ඔක්කොම ඔයගොල්ලෝ පිරිසිදු කරගන්න ඕනේ හොඳට. මේක සුද්ධ කරන්න ඕනේ කියන්නේ මේ එක්ස්පෝස් එක කියන්නේ ස්ක්‍රීන් බ්ලොක් එක දාද්දි මේකේ තියෙන දුවිල්ල අරින් මේ තිබුණොත් මේකේ ක්‍රියාවලිය ඕගලන්ට මම කියලා දෙනවා මේක ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා. ඒක මම ඉක්ින වැඩමුළුවේදී ඕගොල්ලොත් එක්ක කතා කරනවා. මේකේ වෙන ක්‍රියාදාමයක් තියෙනවා. තියරි එකක් තියෙනවා මේ ලයිට් බොක්ස් එකෙන් බ්ලොක් එක වදින්න. ඒ වදින විදිහ සහ කිමිකල් ගාන විදිහක් තියෙනවා. ඒකත් මම ඕගලන්ට දැන් පෙන්නනවා. හැබැයි මේක ගැන වැඩි විස්තර කතා කරන්නේ ඇයි මේකේ මෙහෙම කරන්න කියන එක ගැන මම එක් දින වැඩමුළුවේදී සහ ක්ලාස් එකේදී මම කතා කරනවා.
අනිත් එක තනි ලයිට් එකකින් තනි LED බල්බ් එකක් භාවිතා කරලා කොහොමද මේකේ එක්ස්පෝස් එකක් කරගන්නේ කියන විදිහත් මම වෙලාවක මම වීඩියෝ එකක් දානවා. ඒක හේතු සාධක ඇතුව තනි බල්බ් එකකින් කරන්න පුළුවන් ස්ක්‍රීන් සයිස් තියෙනවා. ඒ ස්ක්‍රීන් සයිස් එහෙම කරන්න හේතුව මොකක්ද කියන එකත් එක්ක මම වීඩියෝ එකක් දෙන්නම්. මොකද සමහර ස්ක්‍රීන් තියෙනවා තනි බල්බ් එකකින් ස්ක්‍රීන් එක එක්ස්පෝස් කරන්න බැරි. හේතුත් එක්ක සාධකත් එක්ක මම කියලා දෙන්නම්. වැලිදු වීල යන හොඳට මේක මෙහෙම වතුරෙන් පිහ දාලා ඊට පස්සේ මේක ඩ්‍රයර් එකෙන් පොඩ්ඩක් වේලා ගන්න. මොකද අපි ට්‍රේසින් එකක් මේක උඩ තියලා එක්ස්පෝස් කරන්න යද්දි බ්ලොක් එක දාගන්න යද්දි මේ වතුර ට්‍රේසින් පේපර් එකට අල්ලලා ට්‍රේස් පේපර් එකේ වතුරට ගොඩක් හැකිලීමක් සිද්ධ වෙනවා. ඔයගොල්ලෝ ස්ක්‍රීන් ප්‍රින්ටින් කරන කට්ටිය ගැන දන්නවා. නොදන්න කට්ටිය කියන්නේ බිග්ිනර්ස්ලා ඉන්නවා නම් ඒගොල්ලෝට දැනගන්න තමයි මේවා මේ විදිහට කරන්නේ. මේ තියෙන්නේ ලී රාමුවකින් අද නැතුව හදාගත්ත මම හදාගත්ත ස්ක්‍රීන් එකක්. මේක අද නැහැ. ඔයගලන්ට පේනවා මම දාගත්ත කතින මාක් ටික රෙජිස්ට්‍රේෂන් මාක්. කතින මාක් ටික රෙජිස්ට්‍රේෂන් මාක් ටික මම මේකේ තියෙනවා. නම් මම මේකේ ER කෙමිකල් එක තවරා ගන්න හදන්නේ. මම ස්ක්‍රීන් එක තියලා තියෙන හැඩේ පොඩ්ඩක් ඔයගලන්ට පෙන්නන්න. මේ වගේ හැඩයකට මම ස්ක්‍රීන් එක මේකේ තියලා තියෙන්නේ. එතනින් මම උසත් තියලා තියෙනවා. ඒ සහ දැන් මම මේක මේ ඩිසයින් එකේ තියෙන පැච් එක තමයි මම මේකට දාන්න හදන්නේ. මේ ලී වලින් හදාගත්ත ෆ්‍රේම් එකට මම දාන්න හදන්නේ පැච් එක. මේක කරන කට්ටිය දන්නවා පැච් එක කිව්වහම මොකද්ද කියලා. අනිත් අයට තේරෙයි දැන් මම මේක ස්ක්‍රීන් එක ස්ක්‍රීන් බ්ලොක් දානකොට මේ පැච් එක මොකද්ද කියන එක තේරෙයි. ඊට අමතරව මට පෙන්වන්න ඕනේ මෙන්න මේ වෙනස පොඩ්ඩක් පෙන්වන්න ඕනේ. දැන් මම මේකට කී එක තියාගෙන තියෙනවා මේ වගේ යකඩ L පට්ටමකින්. සහ මෙතන තියෙනවා මේ ස්ක්‍රූ ඇන දෙකක් දාලා මම හදාගෙන තියෙනවා. මේකෙත් මේ තියෙන යකඩ ෆ්‍රේම් එකක්. මේ යකඩින් හදාගත්ත ෆ්‍රේම් තියෙනවා. මේකේ ක්වොලිටි එකටම print එක ගහන්න පුළුවන්. මුද්‍රණය හොඳටම වෙනවා මේ යකඩ ෆ්‍රේම් එකේ. ඒකෙත් තියෙනවා මෙන්න මේ වගේ ඇන දාලා තියෙන්නේ. මේක 17 නට් ඇන්ඩ් බෝල්ට් ඇනේ. මේ ඇනේ මෙතෙන්ට පාස් මේ නට් එක මෙතෙන්ට පාස් කරලා තියෙන්නේ. ඒක ලොක් වෙන්න වෙනම නට් දෙකක් දාලා තියෙනවා. පේනවද මෙන්න මේ ස්ක්‍රීන් එකේ මෙහෙම බැලුවොත් ඕගොල්ලන්ට පේනවද මෙන්න මේ ඇන දෙක එක ළඟ හා එක සමාන විදිහට අරන් තියෙනවා. ලී ෆ්‍රේම් එකේ වුණත් මේ යකඩ ෆ්‍රේම් එකේ වුණත් මේ ඇන දෙක මෙහෙම එක කිට්ටුවට අරගෙන තියෙනවා මම. හරිද? දැන් අනිත් ඇනේට සමානව ගත්තොත් හරියටම තියෙනවා. අනිත් ඇනේටත් සමානව ගත්තොත් දැන් මේ තියෙන අනිත් එක මේ අනිත් ඇනේටත් සමානව තියෙනවා දැන් මෙහෙම. ඒකටත් හේතුවක් තියෙනවා. ඒ හේතුව ගැනත් මම ඕගලන්ට පැහැදිලි කිරීමක් කරනවා. හරි අපි බලමු මේකේ කෙමිකල් එක තවරගන්නේ කොහොමද කියලා. තනි බල්බ් එකෙන් එක්ස්පෝස් කරන විදි කීපයක් තියෙනවා. ඒ කියන්නේ ලයිට් බොක්ස් එකට බල්බ් එක නොදා එක්ස්පෝස් කරන විදි කීපයකුත් තියෙනවා. ඉරේලියෙන් එක්ස්පෝස් කරන විදියකුත් තියෙනවා. ඉතින් මේ කෙමිකල් එක පොඩ්ඩක් හොඳට හයිය කියලා කට්ටියට දෙන්න පොඩ්ඩක් හොරවලා දෙන්න කියලා. තනි බල්බ් එක දාලා එක්ස්පෝස් කරන විදි දෙකක් තුනක් තියෙනවා. ඒ කියන්නේ ලයිට් බොක්ස් එකේ නොදා කොහොමද අපි එක්ස්පෝස් කරගන්න විදිහකුත් තියෙනවා. ලයිට් බොක්ස් එකක් හදාගන්න අමාරු කෙනෙක් ඉන්නවා නම් මේක පටන් ගන්න එහෙම විදිහත් තියෙනවා. මේ කහපාට බල්බ් එළියේ ඉඳලා මේක මෙහිම හරියට කිසිම අවුලක් නැහැ. මේකත් TS කෙමිකල් එක වගේම තමයි නිල් පාට කෙමිකල් එකක් එන්නේ. ෆොටෝ ඉමල්ෂන් ER එක. මේ කහපාට එළියට මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. කහපාට එළියට මේක කිසිම ප්‍රශ්නයක් නැතුව ඇරලා තියන්න පුළුවන්. ඒකට හේතුව මම කියනවා කියලා. මොකද දැන් අපි බැලුවොත් පිටරට ඔය ඇමරිකන් සයිට් වලට ගිහිල්ලා ඒගොල්ලන්ගේ ඩාර්ක් රූම් දිහා බැලුවාම ඒගොල්ලෝ මේ කට්ට කරුවල ඉඳගෙන මේක කරන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඇත්තටම මේක ඩාර්ක් රූම් එකක් වෙන්න ඕනේ. මාත් මේක කට්ට කළුවරේ ඉඳගෙන කරපු කාලයක් තිබුණා. හැබැයි සුදු පාට එළියක් කොහොමදවත් ඔයගොල්ලෝ කාමරේට දාගන්න එපා. ඒකට හේතුවක් තියෙන නිසා කහ පාට එළියක් ප්‍රශ්නයක් නැහැ. කිසිසේත්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකට හේතුත් මම හොයලා ඒ කරුණු කාරණා ඇතුව මම මේ කතා කරන්නේ.
අනිත් එක තමයි අපි දැන් මේක ඔයගලන්ට අපි ක්ලාස් එකේදී උගන්වද්දී ගොඩක් ක්ලාස් එකට සම්බන්ධ වෙනවා නම් දැන් ළමයි එහෙම ක්ලාස් වලට සම්බන්ධ වෙච්ච තැන් තියෙනවා. ළමයි එහෙම ක්ලාස් වලට ගොඩක් සම්බන්ධ වෙලා වැඩ කරනකොට ඕගොල්ලන්ට අපිට ඩාර්ක් රූම් එකක් ඇතුළට ගිහිල්ලා පෙන්වන්න විදියක් නැහැ. මොකද ගොඩ දෙනෙක් ඔය ඩාර්ක් රූම් එක ඇතුළට දාගන්න විදියක් නැති නිසා. ඒ නිසා අපි එලිමහනේ ඕගොල්ලන්ට මේක කරලා පෙන්නනවා. එලිමහනේ මේක දාන්න බැරි කමක් නැහැ. කට්ටිය කියනවා වගේ මේක එලිමහනේ දාන්න බැරි කමක් නැහැ, දාන්න පුළුවන්. හැබැයි පොඩි හානියක් වෙනවා. මොකද මේ ස්ක්‍රීන් ප්‍රින්ටිං කලාව හොයාගත්ත ජපානයේ චීනය වගේ රටවල් වල ජපානයේ දැන් යුරෝපීය රටවල් වලත් මේ ක්‍රමේ භාවිතා කරනවා ටී-ෂර්ට් ප්‍රින්ටිං වලට. ඒ අය කියනවා නම් මේ කෙමිකල් එක හදලා මේ කෙමිකල් ගැන හොයාගත්ත තීරිය නිර්මාණය කරපු අය කියනවා නම් මේක ඩාර්ක් රූම් එකක සහ මේ වගේ කහපාට එළියක් දාගෙන කරන්න පුළුවන් කියලා. අපිට ඒක වෙනස් කරන්න බෑ නෑ. ඒක එහෙම නෙමෙයි, මේක ගහන්න පුළුවන් මෙහෙම කියලා. මොකද අල්ට්‍රා වයලට් සම්බන්ධ වැඩක් මේක. අල්ට්‍රා වයලට් සම්බන්ධ වැඩක් නිසා අල්ට්‍රා වයලට් වල පොඩි හරි හානිකර තත්ත්වයක් එළියේදී මේක තියෙනවා. අපිට ඔයගලන්ට ඩාර්ක් රූම් එකක් නැති වුණාට එළියේ මේක දාලා පෙන්වන්න බැරි කමක් නෑ. උගන්නනකොට අපිට මේක දාලා පෙන්වන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕගලන්ගේ ගෙදර අඳුරු ස්ථානයක් හරි එතන කහපාට බල්බයක් දාලා හරි ලයිට් බොක්ස් එකක් මේ විදිහට නිර්මාණය කරගෙන අතුරු රතු පාට ලයිට් දාලා හරි ලෑස්ති කරගන්න. මේ කරන ක්‍රමය ඔයගලන්ට ලේසි වෙයි. ඒ ලේසි වෙන්න හේතුව මම දැන් ඔයගලන්ට පෙන්නන්නම්. රයිට් අපි මේකේ කෙමිකල් ටික තවරගමු. කහ පාට එළියට රතු පාට එළියට අල්ට්‍රා වයලට් කපා හරිනවා. ඒකයි මේකේ හේතුව. මම මේ කිව්ව හේතුව. මම මේක මෙහෙම දාගන්නවා. මම දැන් ATM කාඩ් එකක් තමයි මම මේ කෙමිකල් ටික ගන්න ඕගලන්ට කාලා පෙන්වන්න මම භාවිතා කරන්නේ. ඔයගොල්ලෝ බලන්න දැන් මම කෙමිකල් එක මෙහෙම දාගත්තා. මම මේකේ පොඩි හැඩයක් තියලා තියෙනවා. මේ හැඩය තියන්නේ මට මේක ගාගන්න මේක තවර ගන්න ලේසි වෙන්නේ. මේක ඔය අඟල් හයේ ප්ලාස්ටික් අඩිගොල්ලකින් උනත් ඕගලන්ට කරගන්න පුළුවන්. දැන් මේක දැනගන්න ඕනේ විශේෂ කාරණාවක් තියෙනවා. දැන් මම ඒක ඕගලන්ට පැහැදිලි කරලා දෙනවා. මම දැන් මේ පැත්තේ කෙමිකල් ටික තවර ගත්තා. ඒ හා සමානව ස්ක්‍රීන් එක අනිත් පැත්ත දාලා මේ පැත්තෙත් මම මේ කෙමිකල් එක තවර ගන්නවා. අනිත් කෙමිකල් එක තවර ගත්තට පස්සේ ඔයගොල්ලෝ වැඩක් කරන්න ඕනේ. මේ රසායනික ද්‍රව්‍ය, ඒ කියන්නේ ER කෙමිකල් එකේ අපි වැඩි කොටස කපලා ඉවත් කර ගන්නවා කියලා. ඒ කියන්නේ අපි ස්ක්‍රීන් එකක් දාද්දි භාවිතා කරන නම මේ ස්ක්‍රීන් ප්‍රින්ටිං වලදී මේකේ කෙමිකල් එකේ මේ තැවරිලා තියෙන ටික අපි මෙහෙම වැඩි කොටස මෙන්න මෙහෙම අරගෙන තුනී තට්ටුවක් විදිහට මිශ්‍රකයේ මේ කෙමිකල් එක රඳා පවතින්න ඕනේ. ඩබල් කෝට් කරනවා කියලා ක්‍රමයකුත් තියෙනවා. ඒක මේක ගාලා වේලුණාට පස්සේ කරන්නේ. අනිත් පැත්තටත් ඒ දෙයම කරගන්න ඕනේ. ඔයගොල්ලන් තේරෙනවද දැන් මේ වැඩි කොටස තමයි මම ඉවත් කරගන්නේ. පැත්තෙන් හොඳට වැඩි කොටස අපි ඉවත් කරගන්න ඕනේ, කපලා ඉවත් කරගන්න ඕනේ.
මේකේ තුනී තට්ටුවක් විදිහට තමයි මේක මේ ස්ක්‍රීන් එකේ රඳා පවතින්න ඕනේ. කෝටර් එකෙන් කරන එක මීට වැඩිය ලේසි. ඒ කියන්නේ මේ පැත්තෙන් ඇද්දා අර පැත්තෙන් ඇද්දා කපන එකත් දෙපාරක් තුන් පාරක් ඇද්දාම කැපිලා යනවා. එහෙම නැති කට්ටියට මේක දැන් බලන්න තමයි මම මෙහෙම කරන්නේ. පුළුවන් තරම් වැඩි කොටස ඉවත් කරගන්න. ටෝන් එකක් දාද්දි ඒක ගොඩක් වැදගත් වෙනවා. ටෝන් එකක් දාද්දි ගොඩක් වැදගත් වෙනවා. මම මේ ස්ක්‍රීන් හොදලා ස්ක්‍රීන් වල තියෙන මෙෂ් එකේ තියෙන දුවිල්ලත් වැලිත් ඉවත් කරලා තමයි මම මෙතෙන්ට ගත්තේ. මොකද නැත්තම් මේ කිමිකල් එක තවරනකොට ඔයගලන්ට කෝටරේට හරි මේ වගේ කාඩ් එකකට හරි ඔයගලන්ට තේරෙනවා මේකේ වැලි දුවනවා නම්. ස්ක්‍රීන් එකේ වැලි දුවනවා නම් ඒක තේරෙනවා. එතකොට ඔයගලන්ට හිතෙන්න පුළුවන් ස්පෝර්ට්ස් එක හරියන්නේ නැහැ. ඒ කියන්නේ බ්ලොක් එක හරියන්නේ නැහැ කියන එක ඔයගලන්ට ඒකෙන්ම දැනගන්න පුළුවන්. මොකද ඒ වගේ දේවල් වලට අපි පින් හෝල් කියලා කියනවා. ඒ පින් හෝල් හිටිනවා අනිවාර්යයෙන්ම. එතකොට ඔයගොල්ලෝ ආයි පාරක් මේ කිමිකල් එකෙන් මේ පින් හෝල් වහන්න ඕනේ. අහලා උවේ තියාගන්න ඕනේ. දැන් මම මේකේ මෙහෙම තවරගෙන ඉවරයි. නැත්නම් කිමිකල් එක මම පොඩක් පැත්තකින් තියනවා. ඊට දැන් මම මේ ස්ක්‍රීන් එක වේල ගන්න යන්නේ. අපි මේක වේලීමට ලක් කරන්නේ හෙයාර් ඩ්‍රයර් එකකින්. හෙයාර් ඩ්‍රයර් එකේ මතක තියාගන්න කිට්ටුම කරලා නෙවෙයි. මේක අපි මෙහෙම යටින් මෙහෙම ඈඩ් කරලා මට ඒකට හේතුවක් තියෙනවා. යටින් මෙන්න මෙහෙම වේල ගන්නවා. ඔයගොල්ලන්ට තේරෙනවද මම මේ යටින් අල්ලනකොට කිමිකල් එක මේ පැත්තෙන් උඩට මතුවෙනවා. ඔයගොල්ලන්ට විශ්නයක් දෙන එකක් පේනවා. යටින් මෙහෙම මම මේ ඩ්‍රයර් එක අල්ලන තැන්වල කිමිකල් එක මෙහෙම ඔයගොල්ලන්ට පේනවද? මතුවෙනවා උඩට මේ. ඒ අර ඩ්‍රයර් එකේ තියෙන හුලම් පාර ප්‍රශ්නෙට නෙවෙයි, හුලම් පාරට කිමිකල් එක උඩට මතු කරනවා. ඒ නිසා තමයි අපි සාමාන්‍යයෙන් උඩින් ඉස්සෙල්ලා කිමිකල් එක වේලන්න පටන් ගන්නෙ නැහැ. සාමාන්‍යයෙන් මෙහෙම අන්තර හරි කමක් නැහැ යටින් වේල ගන්න පුළුවන් නම්. එහෙනම් මේක වේලුණාට පස්සේ මෙනේ මේක කොච්චර තුනී තට්ටුවක් විදියටද මම මේ අරගෙන තියෙන්නේ කියලා. මම මේ අරගෙන ඉන්න මොකක්ද කියන්නේ කිමිකල් එක මෙහෙම උඩට මතු වෙනවා. එහෙම කරන්නේ අපි ඉස්සෙල්ලාම උඩින් වේලන්නේ නැත්නම් අපි මේ කරන ක්‍රියාවලිය අපි උඩ පැත්තෙන් ඉස්සෙල්ලාම ඩ්‍රයර් එක ඇල්ලුවා නම් මේ කිමිකල් ටික ඔක්කොම යටට බහිනවා. අර ගුරුත්වාකර්ෂණය කියන එක මෙතෙන්දි බලපෑමක් තියෙනවා. ඒක වැඩිපුර බලපානවා උඩින් තල්ලුවක් දෙන්නේ. ස්ක්‍රීන් එකේ ගාන කිමිකල් පළවෙනි කෝට් එක අපි අතට අහුවෙන්නේ නැති තුනී තට්ටුවක් විදියට ගාගන්න එක හේතුවක් තමයි print එක කරන වෙලාවේදී ඔයගලන්ට තේරෙනවා print එක අර තට්ටුවක් වගේ තිබුණාම පොඩ්ඩක් print එකත් තට්ටුවක් වගේ හිටින්න බලනවා. ඒ නිසා අර අතට අහුවෙන්නේ නැති print එකක් විදියට කරගන්න උවමනා හින්දා තමයි මම මේක මෙහෙම මම කරන්නේත් ඒ විදියට print එක ගන්නෙත් ඔයගලන්ට මම සමහර printing මම දානවා පෙන්නනවා මේක ඔයගලන්ට වෙලාවක. මම මේ කරපුවා තව තියෙනවා කියලා මම කලිනුත් වීඩියෝ දැම්මා ඉගෙන. යම් තාක් දුරට මම දැන් මේක යටපැත්තෙන් වීලගෙන ඉවරයි. chemical එක. එයා සමානව දැන් ඉදිරියට තේල ගන්න ඕනේ දැන් ඉතින් chemical එකේ අදට වහින්නේ නැහැ ඔය යටින් වේලිලා තියෙන නිසා. ඔයාලා තේරෙනවා මේක වේලිලා තියෙනවා. ඒක ස්ක්‍රීන් එක හොඳටම වේලා ගන්න ඕනේ. ස්ක්‍රීන් එකේ සෑම තැනක්ම හොඳට වේලා ගන්න ඕනේ. මොකද එක්ස්පෝස් එකේදී නැත්තම් ඉන්න කාලය යනවා හොඳට වේලිච්ච තැන් ඉක්මනට එක්ස්පෝස් වෙනවා.
කෙමිකල් එක අමුතු විදිහට තැන් වල එක්ස්පෝස් වෙන්නේ නැතුව වතුරට ගිලිලා යන්න බලන්න. ඒ නිසා මේ හැමතැනම නිකන් තමන්ගේ print area එක ස්ක්‍රීන් එකේ අපි බ්ලොක් එක දාන්න තියෙන print area එක දැන් මේ හරියනවා මේ හරිය හොඳටම වේලා ගන්න ඕනේ. අනිතරය ඔබ ගන්න මොනවාරි දෙයක් සිද්ධ වුණොත් ඒක කෙමිකල් එක දාලා වහ ගන්න හරි පුළුවන්. හැබැයි මේ print එකේ තියෙන details තියෙන තැන් වල එහෙම හේදිලා ගියොත් ආපහුපාරක් ස්ක්‍රීන් එක අලුතෙන් දාගන්න සිද්ධ වෙනවාමයි. අන වෝල්ටීයතාවයේ බල්බ් වල නැති වුණොත් ඒ දෙයම සිද්ධ වෙනවා. මොකද අඩු එළියක් විහිදවන අඩු වෝල්ටීයතාවයකින් එළිය විහිදවන තැන් වල අපි තියෙන කාල සීමාව අනුව කෙමිකල් එක හයි වෙනවා අඩුයි. වැඩි වෝල්ටීයතාවයක් තියෙන තැන් වල අපි තියෙන කාල සීමාව අනුව කෙමිකල් තට්ටුව ඝන වෙනවා වැඩි. එතකොට ඒක ඕව එක්ස්පෝස් වෙන්න පුළුවන් සමහර තැන්. like මේ ස්ක්‍රීන් එක දැන් අනිත් පැත්ත අරවල වේර ගන්න බැරි කමක් නැහැ. මොකද දැන් බහින්න තීන්ත නැහැ. මේ බහින්න තීන්ත ඔක්කොම දැන් වේලිලා තියෙන්නේ. ඒ නිසා දැන් මේක ඉන්ටර්නට් වල ඕන වේර ගන්න පුළුවන්. මේක මම පෙන්නන්නේ ඔයගලන්ට සංගතියක් කියලා අවම ආයෝජනයකින් කියන කතාවක් යනවනේ. අවම ආයෝජනයකින් පටන් ගන්න පුළුවන් කියන කතාවක් යන නිසා මේ එහෙම අපි ඒ කාලේ එහෙම තමයි පටන් ගත්තේ. අවම ආයෝජනයකින් මේ වගේ ටෙලිෆෝන් කාඩ් වලින් හරි රූල් වලින් තමයි ස්ක්‍රීන් එක්ස්පෝස් කරන්න පටන් ගත්තේ, බ්ලොක් එක දාන්න පටන් ගත්තේ, කෙමිකල් තවර ගන්න පටන් ගත්තා. මට හිතුණා ඒ ක්‍රමෙන් මම ඕගලන්ට පෙන්වන්න හොඳයි කියලා. මොකද කෝටර් එකකින් එක්ස්පෝස් කරන විදිය සහ කෙමිකල් කපලා ගන්න විදිය මම ඕගලන්ට එක්දින වැඩමුළුවේදී කියනවා සහ කතා කරනවා සහ ක්ලාස් එකට සම්බන්ධ වෙන ළමයින්ට මම හරියාකාරව මේ බ්ලොග් එක දාගන්න කොහොමද කියලා මම කියනවා. රෙජිස්ට්‍රේෂන් මාක් ඕගලන්ට දැන් පැහැදිලිව මේක පේනවා. මේ තියෙන රෙජිස්ට්‍රේෂන් මාක් මම මේ මේ කතා කරපු ස්ක්‍රූ එක ගැන මම ඔයගලන්ට කේබල් print එකේ තමයි මේක ගොඩක් මම ටේබල් වල print කරන නිසා මේ අනේ මෙතන එක හා සමාන ස්ක්‍රීන් දැන් මේක ස්ක්‍රීන් පහක ඩිසයින් එකක්. ස්ක්‍රීන් පහක ඩිසයින් එකක්. ස්ක්‍රීන් පහේම ඒ ඇන ටික ස්ක්‍රූ ඇන ටික මම එකම තැන තමයි යොදාගෙන තින්නේ. ඒක ටේබල් එකට යද්දි තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ටේබල් එකේ print එක කරනකොට මම දැන් මේ print එක කරන්න ටේබල් එකට ගෙනිච්චාම මම ඔයගලන්ට කියලා දෙන්නම්. අයියේ එකම තැන හරියටම මේ ස්ක්‍රූ ඇන ටික දාගන්න ඕනේ කියලා. මේ ස්ක්‍රීන් එක මේ මම දැන් මේ දාන මේ කෙමිකල් තාරවල වෙන ස්ක්‍රීන් එක කිසිසේත්ම මේ වීඩියෝ එක එඩිට් කරන්නේ නැහැ මම. එඩිට් කරලා කැලි කපලා දාන්නේ නැහැ. මේ ක්‍රියාවලිය සම්පූර්ණම ඔයගොල්ලන්ට බලා ගන්න ඕන නිසා. හැබැයි මේක ඩිසයින් පාට පහක ඩිසයින් එකක් මේ වදින්නේ. print එකට අපි ලෑස්ති කරලා තියෙන්නේ පාට පහක එකක්. ඉතුරු ස්ක්‍රීන් මම එක්ස්පෝස් කරලා එක්ස්පෝස් එක බ්ලොක් එක මතු කරගන්නකොට තමයි මම වීඩියෝ එක ගන්නෙ. මොකද මේ ක්‍රියාවලියම තමයි අනිත් ස්ක්‍රීන් වලටත් සිදු කරන්නේ. මේ ක්‍රියාවලියම තමයි එක්ස්පෝස් කරන්න භාවිතා කරන්නේ. ඒ නිසා ඔයාලට පේනවාද මේක දැන් ඇත්තටම දැන් අතින් ඇල්ලුවම උනත් බොහොම තුනී තට්ටුවක් මේ තියෙන්නේ.
බොහොම තුනී තට්ටුවක් තියෙන්නේ. මේක හොඳට වේලලා තියෙන්නේ. තව ටිකක් වේලා ගත්තත් කිසි ප්‍රශ්නයක් නැහැ. වේලෙන තරමට හොඳයි. මම හැම එකම ක්ලාස් එකේදී කියලා දෙනවා කිව්වට මම දැන් ඔයගොල්ලන්ට මේකේ නම කියන්නම් සිමියුලර් ප්‍රොසෙස් කියලා මේ ආර්ට් එක. එතකොට මේ ගැන දැන් මම හිතන්නේ මුලින් ඉඳලම ඔයගොල්ලන්ට ලොකු දැනුමක් මේකෙදී අවසානයේ වෙනකොට හම්බ වෙයි. ලයිට් බොක්ස් එකේ රෙඩ් ලයිට් දාගන්න. මොකලන්ට කිව්වනේ මෙන්න මේ වගේ වුණොත් ඒක අපි කරගන්න ඕනේ හොඳට. නැත්නම් එක්ස්පෝස් එකේදී මේ දේවල් මේ බ්ලොක් එකට බාධාවක් වෙනවා. බ්ලොක් එක බාධාවක් වෙනවා කියන්නේ print එක බාධායි අනිවාර්යයෙන්. මේ රෙඩ් ලයිට් දාගෙන කරන ක්‍රමේ මේක වැදගත්කම කියන්නේ මේක සිමියුලර් ප්‍රොසෙස් එකක් නිසා. මොකද ඩොට් එකතු වෙලා ඒ කලර්ස් වල එකතුවකින් හැදෙන කලර් එකක් අන්තිමට අපි අවුට්පුට් එක විදිහට බලාපොරොත්තු වෙන නිසා මේ රෙඩ් ලයිට් වලට අල්ට්‍රා වයලට් කපලා හැරලා මේ ස්ක්‍රීන් එකේ බ්ලොක් එකට කෙමිකල් එකට හානියක් නොවන නිසා සහ අපිට රෙජිස්ට්‍රේෂන් මාක් හරියටම තියාගන්න ඕන නිසා මේක ටේබල් එකේදීත් අපිට රෙජිස්ට්‍රේෂන් මාක් පොඩ්ඩක් හරි හදන්න වෙනවා. ඒක අනිවාර්යයි. නමුත් මේක නිසා තමයි මේ රෙඩ් ලයිට් භාවිතා කරන්නේ. මම මේ වීඩියෝ එකේ එඩිට් එකක් කරනවා නම් එඩිට් එකක් කරන්න මේක තියෙන කාල වේලාව විතරයි. විනාඩි 6ක් මම තියෙනවා. විනාඩි 6ක් යනකම් කැමරා ඔන් කරලා තියන්න බැරි නිසා අනිත් එක මේක මම මගේ ෆෝන් එකෙන් මේ වීඩියෝ එක ගන්න. ඔයගොල්ලන්ට සමහරලාට මේකේ පික්සල් පේන්න පුළුවන්. තනින් ඔහොම පික්සල් අර පණුව වගේ නලියනවා පේනවා ඕගොල්ලන්ට මේ වීඩියෝ එක බලද්දි. ඒකට හේතුව තමයි මේ ෆෝන්ස් වල තියෙන කැමරා CMOS ස්විච් එක ඩිජිටල් කැමරා වල වගේ නෙමෙයි. එතකොට ඒ නිසා මේ CMOS තාක්ෂණය තාම ඩිජිටල් තරම් දියුණු නැහැ. මේ වගේ ඒ නිසා ඒක දැන් ඔයගොල්ලන්ට මේක අවබෝධයට බාධාවක් වෙන්නේ නැහැ. right. දැන් ඔයාලට පේනවද මේ රතු බල්බ් දාගත්තාන් පස්සේ මට මේකේ රෙජිස්ට්‍රේෂන් මාක් ටික පැහැදිලිව පේනවා. ඒක මේ කිමිකල් එකට කිසිම බාධාවක් නැහැ. ER කිමිකල් එකට කිසි බාධාවක් නැහැ. මෙන්න මේ රෙජිස්ට්‍රේෂන් මාක් ටික ඔයගලන්ට පෙන්වන්නයි මට උවමනාව තියෙන්නේ. මේ තියෙන මේ රෙජිස්ට්‍රේෂන් මාක් එක ඔයගලන්ට පේනවද මේ? අනේ රෙජිස්ට්‍රේෂන් මාක් ටික හරියට මට බලා ගන්න ඕන නිසා තමයි මම මේ registration mark registration mark හතරම ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා. right. එතකොට දැන් මම ඉස්සෙල්ලාම මේකට දාන්නේ මම මේ ලීරාම් එකට දාන්නේ පැච් එක. පැච් එකේ tracing paper එක අරගෙන මේ තියෙන්නේ දවලන් මේ බැලුවොත් පේනවා මේක මේ කළු පාට දිලිසෙන කළු පාට වැඩි දිලිසෙන පැත්තක් තියෙනවා. එතකොට ඒ පැත්ත තමයි හොඳ පැත්ත. ඊළඟට මට තෝරගන්න ඕනේ මේක මම මෙහෙම අනිත් පැත්තට දාන්නේ. මොකද මම ඔයගොල්ලෝ රෙජිස්ට්‍රේෂන් මාක් එක මම ටී-ෂර්ට් පළුව උඩ පැනල් එක උඩ තියලා රෙජිස්ට්‍රේෂන් මාක් ගන්නකොට ඔයගොල්ලෝ දකින්න නැති මම මේ ඩිසයින් එකේ ඉන්නේ කොටියේ කොටියාගේ මේ ටයිගර්ගේ ඔළුව පැත්ත ගත්තේ මේ කී එක පැත්තට. එතකොට ඒ පැත්ත තෝරගෙන තමයි මම මේක මේ කී ටික හදා ගන්න ඕනේ. මේකේ මම ගන්නවා බ්ලැක් එක. දැන් මේකේ මම white base කියලා මම ගහලා නැහැ. බ්ලැක් එක අරගෙන බලනවා මේකේ මට තිබ්බහම මේකේ හරි පැත්ත කොයි පැත්තද කියලා අපිට
තෝරගන්න පුළුවන්. right මේ තියලා තියෙන විදිය හරියටම හරි. ඔයගලන්ට පේනවා දැන් බ්ලැක් එක අරගෙන මම තියලා බැලුවා. මේ බ්ලැක් එකේ තියෙන මේවා හරියටම අර පැච් එකට සෙට් වෙන විදියට තියෙනවා. මේ ඊළඟට කරන්න දැන් මගේ මේ රෙජිස්ට්‍රේෂන් මාක් වලට ඊළඟට කරන්න මේ රෙජිස්ට්‍රේෂන් මාක් වලට මේක මෙහෙම පැහැදිලිව තියාගන්න. මෙතන රෙජිස්ට්‍රේෂන් මාක් එකක් තියෙනවා. ඒක ඔයගලන්ට මෙතනින් බැලුවහම පේනවා මේ. මෙතනින් බැලුවහම පේනවා. කැමරා එකට පේනවද දන්නේ නැහැ. මොනවද පේනවා මේ සාමාන්‍ය ඉලක්ක මෙතන මෙන්න මෙහෙම තියෙනවා ඉතින්. ඒ ඉන්නේ රෙජිස්ට්‍රේෂන් මාක් එක. එතකොට මම මෙහෙම රෙජිස්ට්‍රේෂන් මාක් එක තියාගන්නවා. තියලා එතනත් තියලා මෙතනත් හරියටම රෙජිස්ට්‍රේෂන් මාක් එක මම තියාගන්නවා මෙන්න මෙහෙම. ඊළඟ මම මේකේ මෙහෙම ටේප් එකක් දාගන්නවා. මේකේ ගොඩක් දේවල් ඒ කියන්නේ තව තියෙනවා මේකේ පැහැදිලි කිරීමක් කරන්න. ඒ සියලු දේ මම කරන්නේ එක් දින වැඩමුළුවේදී සහ ක්ලාස් එකකට සහභාගී වුණාම ක්ලාස් එකට සහභාගී වෙන අයට මම මේක පැහැදිලි කරලා දෙනවා මේක මේ විදිහට මේ කාරණා හින්දා මේක මෙහෙම කරන්නේ. අනකොට සුදු ටේප් මොනවාම සෙලෝ ටේප් වයිට්ගේ සුදු ටේප් එකක් භාවිතා කරන්න. මොකද කළු ටේප් දාන්න එපා. කළු ටේප් දැම්මොත් ඒ කළු ටේප් එක තියෙන හරියෙන් ලයිට් පාස් වෙන්නේ නැති නිසා ඒකත් හේදිලා යනවා යනකොට. ලොක් එක මතු කරගන්න නැද්දි හේදිලා යනවා. අංකේ මම එක්ස්පෝස් එක බ්ලොක් එක දාන්න භාවිතා කරන්නේ මෙන්න මේ ඒරියා එක. මොකද අර බල්බ් හතරෙන්ම අපිට දෙන්නේ එකම වෝල්ටේජතාවයක එළියක්. ඒ නිසා මම ඒක ඒ ඒරියා එකේ තියාගන්නවා. ඊළඟට මම කරන්නේ මේක මම කළු රෙද්දකින් වහගන්නවා. කළු පාට රෙද්දකින් මම වහගන්නවා. ඔයගොල්ලෝ දැකලා ඇති මම මේ කළු පාට රෙද්දක් මේකට දාන්නේ එක හේතුවක් කියන්නම්. ඔයගොල්ලෝ දැකලා ඇති නවීන එක්ස්පෝස් බොක්ස් වල ඒ බොක්ස් වල උඩ පියනක් තියෙනවා. ඒ උඩ පියන පහත් කරනකොට ඒ උඩ පියනේ අඩිය බලන්න උඩ පැත්තේ තියෙන්නේ තනිකර කළු පාට. මේකට බරත් එක්කම ස්ක්‍රීන් එක ඇතුළට බර වැටෙන විදිහට කළු පාට ලෙදර් එකකින් තියෙන්නේ. ඒ ලෙදර් එක කළු පාට වෙලා තියෙන්නේ ඇයි කියන එක ගැන එක හේතුවක් කිව්වොත් තමයි මේ කළු පාට කියන්නේ එළිය උරා ගන්නවා, ඇදලා ගන්න එක. අවුවට සාමාන්‍යයෙන් අපි කළු පාට ටී-ෂර්ට් එකක් ඇඳලා යනකොට අනිත් ටී-ෂර්ට් පාට ඇඳලා යනවට වඩා අපිට රස්නේ දැනෙන්නේ කළු කියන්නේ රස්නේ ඇදලා ගන්න එක. එළිය ඇදලා ගන්න පාටක් නිසා. ඒක අරවැය දාලා තියෙන ඒ නිසා ඒ තියරි එක මම මේකට පාවිච්චි කරන මේක මගේ තියරි එකක් නෙවෙයි. ඒ කාලේ ඉඳලා මම එක්ස්පෝස් කරනකොට මේ තියරි එක භාවිතා කරලා තියෙනවා. මේවා ගැන කතා කරන කවුරුත් නැහැ. ඒ නිසා මම ඒවා ගැන කතා කරලා ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඊළඟට මම මේකට ඔයගොල්ලන්ට පෙන්නන්නේ මම මේකට උඩින් දා ගන්නවා. මොකද මම මේක වැලි දාලා තමයි ඉස්සෙල්ලාම කරන්න බලාපොරොත්තු වෙන්නේ. වැලි වලින් තමයි මමත් ඉස්සෙල්ලාම එක්ස්පෝස් කරන්න පටන් ගත්තේ. ඒ නිසා මම එක්ස්පෝස් කරලා උඩින් මෙන්න මෙහෙම පිටිකොලයක් දානවා. වැලි දාන්න ඕන නිසා. දාලා මේක එක රැල්ලක්වත් හිටින් නැති වෙන්න හොඳට මෙහෙම ෂීට් කරගන්නවා. ඊට පස්සේ මම මේකට දානවා වැලි. අර නවීන එක්ස්පෝස් බොක්ස් වල මේ ඒ වැකුම් එකෙන් තමයි ළමයි මේ බර දීලා තියෙන්නේ. ඒ කියන්නේ පියන පහත් කරාට පස්සේ වැකුම් එකකින් තමයි ඒක ඇතුලේ බැලුන් එකක් වගේ පුම්බනවා ස්ක්‍රීන් එක පැත්තට බර වැටෙන්නේ. මේක සාමාන්‍යයෙන් මම මේ print area එක තියෙන හරියට විතරක් වෙලාවට මම දාන්නේ. print area එක තියෙන හරියට විතරක් හරියට මෙහෙම බර වැටෙනා නම් ඇති. නමුත් ඕගොල්ලෝ ඒක කරනකොට සාමාන්‍යයෙන් මේ ස්ක්‍රීන් එකේ හතර පැත්තටම හොඳට වැලි වැටෙන්න දාගන්න. ඒක තමයි ඒවත් හොඳට ෂීට් වෙලා ගන්නට හිටිනවා කෙමිකල් එක තවත්. අතරම බර වැටෙන්න ඕනේ මේ print එකේ මේ ෆේසින් එකේ තියෙන print area එක හරියට
වීදුරුව අතරටත් ස්ක්‍රීන් මෙෂ් එක අතරටත් තද වෙන්න තමයි. මහා ලොකුමක් බරක් මම පටවන්නේ නැහැ. මොකද කොච්චර බර දැම්මත් අතනින් එහාට වැලි ටික පාත් වෙන්නේ නැහැ නේ. ඒ නිසා ඒ ප්‍රමාණයට විතරයි දාන්නේ. වීදුරුවටත් ස්ක්‍රීන් මෙෂ් එකටත් අතර තියෙන ට්‍රේසින් පේපර් එක වීදුරුවටත් මෙෂ් එකටත් හොඳට තද වෙන්න විතරයි මේක වෙන්න ඕනේ. අලියෙක් ගෙනල්ලා දැම්මත් වෙන්නේ ওই ටික නම් ඒ ටික තද වෙන තරමට බර තිබ්බහම ඇති. මේ බ්ලොග් එක සම්බන්ධව දැනුම මම හිතන්නේ මම දැන් ඔයගොල්ලන්ට සම්පූර්ණම මේ වීඩියෝ එකෙන් දෙනවා දෝ කියන හැංගීමකුත් වෙනවා. ඒක කමක් නැහැ. ඔයගොල්ලෝ මේ දැනුම ගන්න ඕනේ නේ කොහොමද. ඒතකොට මේකේ තව සමහර තැන් තියෙනවා. ඒ කියන්නේ මගේ තියරි වලට මම හොයාගත්ත දේවල් තියෙනවා. මේ දැනුම මම දෙන්නේ ක්ලාස් එකට සම්බන්ධ වෙන ළමයින්ට. මොකද ඒ හේතුවක් මේක ශ්‍රී ලංකාවනේ. ඒ නිසා අනුන්ගේ දේවල් අරගෙන තමන් වගේ පෙන්වන අය වැඩි. ඒ නිසා මම මේක මගේ ක්ලාස් එකේදී විතරයි මම ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නේ. දැන් සමහරුන්ට පුළුවන් මේකට ඕන වැලි කොට්ට හදාගෙන මේ වැඩේ කරත් ඒකම තමයි වෙන්නේ. වැලි කොට්ටේ හදාගන්න පුළුවන්. වැලි කොට්ටේ හදාගන්න එක මේ වගේ වැලි දදාගෙන ඕනේ නෑ. ලේසි ටක් ගාලා කොට්ටේ අරගෙන මේ උඩින් තියන්න විතරයි තියෙන්නේ. ඒක මීට වැඩිය ලේසි. හරි දැන් මේක හරි. දැන් අපි මේකේ රෙඩ් ලයිට් නිවනවා. ඒ ස්විච් එක මම ඕෆ් කරලා මම දානවා සුදු පාට. තාල දැන් මේක මම විනාඩි 6ක කාලයක් විනාඩි 5ක් 6ක් 7ක් ඒ වගේ කාලයක් මම තියෙනවා. දැන් මේකේ විනාඩි 6ක් මම තියලා තියෙනවා. මම මේක දැන් ලයිට් ඔෆ් කරගන්නවා. කලන්න මම ඊළඟට ස්ක්‍රීන් දාන්නවා නම් මම අරගන්නවා. මම දැන් මේක එළියට අරගෙන යන්න ඕනේ. එළියට අරගෙන යන්න කියන්නේ එතන තියෙන්නේ අල්ට්‍රා වයලට් වෙන සුදු පාට එළියක්. ඒ නිසා මම මේක එළියට ගෙනියන්න කලින් මෙන්න මෙහෙම වැඩක් කරගන්නවා. Tamanට මේ බ්ලොක් එක මෙන්න මෙහෙම වතුර පොඩ්ඩක් නම් දාගෙන යන්න සිද්ධ වෙනවා. ඒක අතින් හරි කමන්නේ. ඔයගලන්ට පේනවත් ඇති මේකේ මෙන්න මේ බ්ලොක් එක දැන් මේ මතුවෙනවා. වතුර දාපු ගමන් බ්ලොක් එක මතුවෙනවා. මේකට තමයි වතුර ටිකක් දාගන්නවා. right. මේ ස්ක්‍රීන් එකේ මෙතන දැන් මම මේක මෙහෙම අතින් අතුල්ලන්නත් එක හේතුවක් තියෙනවා. අතින් මේක මෙහෙම උඩ හොදලා මෙහෙම යවන්න එක හේතුවක් තියෙනවා. ඒව මම කියලා දෙන්නම්. ඇයි එහෙම කරන්න කියලා. පොඩි දැල්ලක් තියෙනවා. ඒ දැල්ල යන්න ඕනේ. මම දෙපැත්තට මේ වැඩේ කරගන්නවා. ඒ දැල්ල ගියාම අපිට මේ වතුර වලින් ටක් ගාලා මේක සුද්ධ කරගන්න පුළුවන්. සාමාන්‍ය ඔයගලන්ට සංගතියාවක් විදියට ගෙදර ඉඳගෙන පටන් ගන්න ක්‍රමයක් තමයි මම මේ ඔයගලන්ට පෙන්නන්නේ. මීට වැඩිය ලොකු දෙයක් මම ක්ලාස් එකේදී ඔයගලන්ට කරලා පෙන්නන්නම්. මම අතින් ඇතිල්වා කියලා මේ කෙමිකල් එක වේදිලා යන්නේ නැහැ. හැබැයි මේ ස්ක්‍රීන් එක හරියට වේලිලා නොතිබුණොත් මෙහෙම අතින් අතුල් ගන්නත් බෑ. ඔයගලන්ට මේ කෙමිකල් එක අතින් හොදලා යවන්න බෑ. ඒ කියන්නේ අනිත් තැනුත් තේදිලා යනවා අතින් අතුල්ලනකොට.
හරියට වේලලා නොතිබුණොත් සහ එකම වෝල්ටීයතාවයකින් එළිය විහිදවන බල්බ් නැති වුණොත් වෙන්නේ ඒක. පේනවා මේ රෙජිස්ට්‍රේෂන් මාක් එක මතුවලා තියෙනවා. සහ මේ එජ් එක print එකේ මේ එජ් එක හොඳට යවා ගන්න ඕනේ. මොකද නැත්තම් මේකේ කඩතොළු හිටින්න බලනවා. එකක් තමයි මේ ස්ක්‍රීන් මෙෂ් එක අපි අලවලා තියෙන විදිය. සහ මේ රෙද්ද මේ මෙෂ් එක මේ ෆ්‍රේම් එකට ඇදිලා තියෙන ප්‍රමාණය අනුව. ඇදිලා තියෙන ප්‍රමාණය අනුව සහ ට්‍රේසින් එකේ තියෙන ෂාර්ප්නස් ගතියත් එක්ක මේවා කඩතොළු මතුවෙන්න බලනවා. ඒ නිසා ආර්ට් වර්ක් එකේ ඉඳලම හරියට මේක කරගන්න ඕනේ. මොකද මම ඉස්සෙල්ලත් කිව්වා ආර්ට් වර්ක් එක තමයි අපේ බ්ලොක් එක වෙන්නේ, බ්ලොක් එක තමයි print එක වෙන්නේ. එතකොට ඒකේ quality එකක් අපි බලාපොරොත්තු වෙනවා නම්, ගුණාත්මකතාවයක් බලාපොරොත්තු වෙනවා නම් ආර්ට් වර්ක් එකේ ඉඳලා මේවා හැදෙන්න ඕනේ. ස්ක්‍රීන් මෙෂ් අලවන පැති කීපයක් තියෙනවා. විදි කීපයක් නෙවෙයි, විදි කීපයක් තමයි අත්‍තරම් බැලුවොත් පැති කීපයකුත් තියෙනවා. එතකොට ඒ විදිහටත් මේ මෙෂ් අලවන ඔය කඩතුළු ගතිය යන්න ආර්ට් වර්ක් එකෙත් ඒක හැදෙන්න ඕනේ. බලන්න පේනවද මේ එජ් එහෙම හොඳට ෂාර්ප්නස් මතුවලා තියෙනවා. මේවා එජ් එකේ හොඳ ෂාර්ප්නස් මතුවලා තියෙනවා රෙජිස්ට්‍රේෂන් මාක්. රයිට් ඒ ස්ක්‍රීන් එක හරි. බ්ලොක් එක හරි. ඒ කිසි අඩුපාඩුවක් නැහැ. දැන් මම මේකේ බ්ලැක් එක දාගෙන තියෙනවා ටෝන එකකින් යන්නේ. ඔයගලන්ට පේනවද? මෙතන මම මේ ට්‍රේසින් එකේ මේකට දාපු පැත්තටම අනිත් පැත්ත හරවලා අලවගෙන තියෙනවා. මොකද හේතුව මේක අපි ඕපන් කරගන්නකොට මේ හැම ඩීටේල් එකක්ම මට බලා ගන්න පුළුවන් විදිහට තමයි මම මේක මෙතන තියෙන්නේ. දැන් මේක අපි හරියට කරනවා නම් මේක වෙනස්. ඒ කියන්නේ මේකට පිටිපස්සෙන් පොඩි ලයිට් එකක් දාලා ස්ක්‍රීන් එක තියෙන තැනින් පොඩි පිටිපස්සෙන් ඇහැට අමාරු නැති ලයිට් එකක් දාලා අපිට ඔක්කොම ඩීටේල්ස් බලා ගන්න පුළුවන් මතුවෙනවද නැද්ද කියලා. මේකෙන් මේක මම දැන් ඔයගලන්ට පෙන්නන්න මේ ටෝන් එක මතු කරගන්න විදිය. එකක් තමයි මේ ට්‍රේසින් දාද්දි මේක ලේසර් print out එකකින් තමයි එළියට ගන්න. එතකොට ඒකේ black එක ටිකක් ටෝන එකක් නිසා ඒ black එක ටිකක් වැඩි කරලා ගන්න ඕනේ. එහෙම නැත්නම් density booster කියලා black covering එකක් තියෙනවා. ඒක මේකේ ගෑවහම මේක වාෂ් වෙලා යන දියරයක් ඉක්මනට. එතකොට ඒක ගෑවහම මේකේ black එක මදි නම් black එක වැඩි වෙලා යනවා. හැබැයි ඊට වඩා ලේසියි ඔයගොල්ලෝ මේක print out එක ගන්නකොටම මේක laser print out එක ගන්නකොටම black covering එක පොඩ්ඩක් වැඩි කරලා ගන්න කියලා ඒ graphic design කරන කෙනාට කිව්වා නම් ඕගලන්ට ඒක අරගෙන දෙනවා. මම මේක ඕගලන්ට පෙන්නන්න කරගන්න විදිය. density booster දාන්න පුළුවන් කාට්ලේජ් වලින් ගන්න print out වලට නෙවෙයි. සාමාන්‍ය print out වලින් ගන්න ඒවට නෙවෙයි. අනිවාර්යයෙන්ම laser print out එකකින් ගන්න ඒවට වෙන්න ඕනේ. නැත්නම් හේදිලා යනවා. නැත්නම් මේ tracing paper එකේ art එක හේදිලා යනවා. මේ වගේ ටෝන් එකක් දානකොට අර ඉස්සෙල්ලා කිව්වා වගේ එකපාර දාගන්න ඕනේ ට්‍රේසින් පේපර් වලින් දානකොට. නැත්නම් දැන් කියලා බැලුවොත් එහෙම ඔයගලන්ට මේකේ වෙනස වෙන්නේ ට්‍රේසින් එක පොඩ්ඩක් ඇකිලීමකට ලක් වෙලා තියෙනවා ලයිට් එකේ රස්නේ එක්ක. දැන් ඔයගලන්ට මේ ලයිට් එළියට පේන්න ඕනේ මේකේ ටෝන් එහෙම මතුවලා තියෙනවා. හදිසියවත් ඒ ටෝන එහෙම ඔයගලන්ට ඕපන් වෙලා නැහැ කියලා තේරෙනවා නම් මේකට අර මිනි ගන් එක තියෙනවා හයි ප්‍රෙෂර් මිනි ගන් එක තියෙනවා ඒකෙන් ඔයගලන්ට ඕන විදිහකට මේක ප්‍රෙෂර් එක හදාගෙන එහෙම කරන්න පුළුවන්. නැත්නම් මේ වගේ වෝටර් ප්‍රෙෂ් බොටල් එකක් අරගෙන මේ විදිහට ඔයගලන්ට ඕපන් වෙලා නැති තැන ඕපන් කරගන්න පුළුවන්. ඔයගලන්ට තේරෙනවා ඇතිද?
මේ වගේ තැන් වල ස්ක්‍රීන් එක මේ බොටල් එකෙන් හයි ප්‍රෙෂර් බොටල් එකෙන් මේ මතු කරගනිද්දිත් මේක සමහරලාට බ්ලොක් එක ගැලවිලා යන ඉඩ තියෙනවා අපිට අවශ්‍ය තැන. එන තියවලන්ට ඒක ඕපන් වෙනවා. එහෙම වෙන්න හේතුව තමයි මේක වේලීම අඩු වුණාම අර ලයිට් වල තියෙන එළිය එක හා සමාන විහිදුනේ නැති වුණාම කාල වේලාව නිසා ඒක ඒ තැන් වලට අඩුවෙන් ලයිට් ලැබීම සහ අනිත් තැන් වලට වැඩියෙන් ලයිට් ලැබීම ඒ වගේ දේවල් ගොඩක් බලපානවා. එළියේ විදියට තනි ලයිට් එකකින් මේක කරනවා නම් ස්ක්‍රීන් එකේ ප්‍රමාණය අනුව ලයිටින් කරන විදිහ වෙනස් වෙනවා. ඒ ගැන මම ඕගලන්ට වෙන වීඩියෝ එකක් මම ඕගලන්ට ගේන්නම් කියලා කිව්වා. මොකද ඉර එළියේ කරන විදිහම තමයි එතන සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ලයිට් බොක්ස් එකේ අනිත් පැත්ත. ලයිට් බොක්ස් එකේ වීදුරුව යටට තියෙනවා නම් ඉර එළියෙන් කරද්දී සහ අනිත් ක්‍රමවලදී වීදුරුව උඩට තියෙන්නේ. ඉතින් මේකෙම අනිත් පැත්ත තමයි ඒ වෙන්නේ. අපි බලමු ඒවත් කරලා මම ඕගලන්ට වීඩියෝ දානවා ඒවත් බලන්න. මම මේ print එකක් කරද්දි මේකට tint water based ink තමයි rubber ink එක පාවිච්චි කරාන මම rubber ink එක පාවිච්චි කරන හදාගන්න විදිය වෙනස්. වතුර වලින් හදාගත්තට මම ඒක oil based එකක් විදියට හරවනවා. ඒක හරවන විදියක් තියෙනවා. එතකොට ඒ දේවල් මම මේකේ කියන්නේ නැහැ ඒක කොහොමද කරන්නේ කියලා. මම කියන්නේ නැහැ කියන දේවල් නොකියන හේතුව දන්නවා දැන් ඕගොල්ලෝ. මේ දේවල් මගේ අත්දැකීම් මත සහ මට හිතුණා මේක මෙහෙම කරලා බලන්න ඕනි කියලා හිතච්ච දේවල් මම හොයාගෙන තියෙන අතිසාර්ථකයි. අතට අහුවෙන්නේ නැති print එකක් වදිනවා. එතකොට පොඩි shine එකක් තියලා print එක ගහන්නත් පුළුවන්. ඒ කියන්නේ අර paper එකක් උඩින් තියලා heat කරන්නේ නැතුව transfer paper එකක් උඩින් තියලා heat කරලා polish එකක් ගන්න නැතුව ගන්න විදියකුත් තියෙනවා print එකේදී. registration mark මේ print එකේ නම ඇවිල්ලා similar process කියලා. similar process කියලා කියනවා අපි. එතකොට CMYK වලටත් screen printing වලදී හඳුන්වන නම තමයි process printing. එතකොට මේක ඇවිල්ලා similar process printing. මේ artwork කරගන්න විදිය මම ඔයගලන්ට class එකේදී පැහැදිලි කරලා දෙනවා කොහොමද මේක කරගන්නේ කියලා. තාමත් ඔයගලන්ට පේන්නේ නැති chemical එක ටික ටික දිය වෙලා යනවා. මේ similar process art එකක් මේ විදිහට කරගන්න විදිහ මම හිතන්නේ ඉස්සෙල්ලාම YouTube නාලිකාවකින් කියලා දුන්නේ මම. දැනට මම දැකලා නැහැ එහෙම කවුරුත් කියලා දෙනවා. මේ වගේ printing තියෙනවා තව. ඒ කියන්නේ හරියට CMYK එකක් කරගන්නේ කොහොමද කියන එක ගැන මම පැහැදිලි කරලා දෙනවා. ඒකේ ගොඩක් තියෙනවා වැඩ කරගන්න. කියන්නේ ඒ original picture එකේ තියෙන color එකම ගන්න අපිට සමහරලාට CMYK වලින් බැරි වෙනවා. ඒකට සමහරලාට මම මේක similar process art එකකින් හදලා ගන්නවා. එහෙම තියෙනවා. ඒක තමන්ගේ දැනුම මත printing දැනුම තියෙනවා නම් artwork දැනුම artwork එක හරියට කරගන්න පුළුවන්. artwork දැනුම තියෙනවා නම් print එක හරියට කරගන්න පුළුවන්. colors වල දැනුමත් මේකට තියෙන්න ඕනේ. දැන් මම අර tracing එකෙන් බල මේකේ තියෙන එක මම open කරගත්තා. හේතුව තමයි අපිට artwork කරද්දී CMYK වලට හදන්න පුළුවන් image මොනවද කියලා අපි තෝරගන්න ඕනේ. අඩුපාඩුවක් නැහැ. අඩුපාඩුවක් නැතුව මෙතන ඇවිල්ලා තියෙනවා. registration mark open කරගන්න අනිවාර්යෙන් registration mark එක අපි මේකේ ඉස්සෙල්ලාම අපි sample එකක් ගහලා බලනකොට ඒක ඕනේ නැහැ මොකද registration mark වලට තමයි මේකේ අනිත් colors ටික වැටෙන්නේ මේ similar process කියන්නේ process art කියන්නේ මේ tone එකෙන් tone එකට කලවම් වෙලා හැදෙන පාටත් එක්ක තමයි මේකේ පාට මතුවෙන්නේ CMYK වුණත් එහෙම තමයි tone එකෙන් tone එක උඩ වදිනකොට අන්තික මේක print කරන එකේ පොඩි රහසක් තියෙනවා කල හදාගන්න විදිහේ රහසක් තියෙනවා ඒ රහස මම කියලා දෙන්නේ ක්ලාස් එකට සම්බන්ධ වෙන ළමයින්ට ඒක පොඩි නෙවෙයි ඒක ලොකු වැදගත්කමක් තියෙනවා මේ වගේ print එකක් අපි t-shirt එකකට හරි print කරනකොට. right ඊළඟට යම් මේකේ තව වැදගත් කොටසක් තියෙනවා ඔයගලන්ට පෙන්නන්න. මම මේක මෙහෙම වේලනවා. වේලන්න හේතුව මම කරනකොට ඔයගලන්ට කියලා දෙන්න. හරි දැන් මේක මම ඩ්‍රයර් එකෙන් වේල ගන්නවා. එහෙම මම ඉස්සෙල්ලා මේක ඉස්සෙල්ලා යන්තම් මම වේල ගන්නවා.
මේ තියෙන්නේ මේකේ දැල්ලක් එනවා. මේ එක්ස්පෝස් කරද්දී ඕනම එකක මේක විතරක් නෙවෙයි මේ විදිහටම තමයි අනිත් ආර්ට් වර්ක් කරන්නේ වන් කලර් එක ගැහුවත් ස්ක්‍රීන් එක දාන්නේ මේ විදිහට. එතකොට අනිත් ටෝන නැතුව අනිත් කලර් සෙපරේෂන් ගහද්දිත් ස්ක්‍රීන් දාන්නේ මේ විදිහට රෙජිස්ට්‍රේෂන් මාක් වේ විදිහට ස්ක්‍රීන් සෙට් කරගන්න විදිහ ඔක්කොම මේ විදිහට තමයි. එතකොට දැන් මේ දැල්ලක් එනවානේ. මේ දැල්ල අපි ඉවත් කරගන්න ඕනේ. මේ දැල්ලක් එනවා මේකේ. මේ දැල්ල ඉවත් කරගන්න තෙත රෙදි කැල්ලක් අරගෙන මේ print එක මෙහෙම පිහ දැම්මහම ඒ දැල්ල ඉවත් වෙලා යනවා. අත තදින් අතුල්ලන්න එපා. රෙදි කෑල්ල වතුර වලින් පොඟලා උඩින් යන්තම් දැල්ල විතරක් යන විදිහට මේක කරගන්න. මේක යන්නේ නැහැ. කෙමිකල් එක ගැලවිලා යන්නේ නැහැ. දැන් අච්චර වතුරෙන් ප්‍රෙස් කළත් දැන් ඔයගොල්ලන්ට තේරෙනවද මේ හරිය මේ වතුර වේලිගෙන යනවා. මේ හරිය කිසිම දැල්ලක් නැහැ. දැල්ල හිටින තැනක් මම ඔයගොල්ලන්ට පැහැදිලිව පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මේ දැල්ල හිටින්නේ කියලා. මෙන්න මෙතන තියෙනවා මේ. මෙන්න මෙතන තියෙනවා පොඩියට දැල්ලක්. ඕගලන්ට පේනවද දන්නේ නැහැ ලයිට් එළියට. මම මෙහෙම කරනකොට පොඩි නම් બ્લોක් වෙච්ච මේ ඩොට් දෙක තුනක් මෙතන තියෙනවා. ඒ වගේම මේ හරිය එහෙම තියෙනවා. ඒකට ඒවා අපි ආයෙ පාරක් මෙහෙම වතුර දිකැලෙන් පිහ දානවා. ඒ දැම්මා මේ දැල්ල යනවා. මේක ඔයගලන්ට මේ කැමරා එකේ පැහැදිලි වෙන්නේ නැති වුණාට ඔයගලන්ට තේරෙනවා දැල්ල තියෙනවා කියලා ලයිට් එළියට මේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා හරවලා බලනකොට දැල්ල තියෙන තැන් පේනවා. එතකොට මේක දෙපාරක් තුන් පාරක් මෙහෙම වේල පිහ දානකොට ඒ දැල්ල යනවා. වගේම මේ පැත්තෙන් මම මේ ස්ක්‍රීන් එක වේල ගන්නවා. මොකද මේ වතුර බින්දු කෙමිකල් වලට තැවිලා තියෙන මේ උඩ තියෙන වතුර බින්දු මේ print එකට වේරිලා තිබුණොත් ඒකත් පොඩි බ්ලොක් එකක් හිටිනවා. නිසා ස්ක්‍රීන් එකේ වතුර පොඩ්ඩක් මම සම්පූර්ණ වේල ගන්නවා. ඉතුරු ස්ක්‍රීන් ටිකත් ඒ වගේ තමයි. මේක කලර්ස් පහක ස්ක්‍රීන් එකක් පැච් එක වදිනවා, සයින් පාට වදිනවා, යෙලෝ එක වදිනවා, රෙඩ් එක වදිනවා, බ්ලැක් එක වදිනවා. ඒකත් නෑ. හොඳට ස්ක්‍රීන් එක ඇවිල්ලා තියෙනවා. බ්ලැක් එක හොඳට ඇවිල්ලා තියෙනවා. කිසිම බ්ලොක් එකක් නැහැ. ටෝන් එකත් හොඳට ඇවිල්ලා තියෙනවා. එතකොට 64 මෙෂ් එකේ 25 ටෝන් එක රෙජිස්ට්‍රේෂන් මාක් හොඳට ඇවිල්ලා තියෙනවා. හරි. ඉතින් එච්චර තමයි ඔයගොල්ලෝ දැන් මේකේ පෙන්වන්න තියෙන්නේ මට මේ වෙලාවේ. මම අනිත් ස්ක්‍රීන් උත් මේ විදිහටම තමයි දාන්නේ. ටෝන් එකක් මට ඔයගොල්ලන්ට ඕපන් කරනවා පෙන්වන්න ඕන හින්දා තමයි මම මේ ස්ක්‍රීන් එකට රෙකෝඩ් කරලා ඔයගොල්ලන්ට පෙන්න දාන්නේ. මම මේක මෙහෙම අතින් අතුල්ලන්න හේතුව ඔයගලන්ට පේනවා ඇති. මෙහෙම මේක මේ වතුරත් එක්ක අතින් ඇතුළුවම මේකේ උඩ තියෙන මේ කිමිකල් එක දැල්ලක් වගේ තියෙන ටික ගැලවිලා යනවා. එතකොට ඔයගලන්ට මේක ඩිසයින් එක මතු කරගන්නද්දි ලේසියෙන් මතු කරගන්න පුළුවන්. මේක දැන් අතට මේව කරනකොට තේරෙනවා ඒක අමුවට.
මේකේ සිද්ධාන්තය ඇවිල්ලා ඔයගලන්ට කිව්වොත් මේ බ්ලැක් එක තියෙන තැන් වලින් ලයිට් පාස් වෙන්නේ. සුදු ලයිට් වල තියෙන අල්ට්‍රා වයලට් වලට සංවේදී රසායනික ද්‍රව්‍යයක් තමයි ෆොටෝ ඉමර්ෂන් කියන්නේ. එතකොට මේ බ්ලැක් තියෙන තැන් වලින් ආලෝකය පාස් වෙන්නේ නැහැ. ඒ ආලෝකය පාස් වෙන්නේ නැති තැන් වල මේක අමුවට ඉතුරු වෙනවා. ආලෝකය පාස් වෙන තැන් වලින් මේ කිමිකල් එක ඝන වෙලා මේ රෙද්ද මේ මෙෂ් එක මත හිටිනවා. ඒක තමයි මේකේ සිද්ධාන්තය වෙලා තියෙන්නේ. එතකොට ආර්ට් වර්ක් කරන්නේ නැත්නම් අපි බොහොම කල්පනාවෙන් කරගන්න ඕනේ. අපි මොකද්ද මේක ඕපන් කරලා තියන්න ඕනේ? අපි මොකද්ද මේක ඕපන් එක වහන්න ඕනේ කියන එක. මේ කරන්නේ මේ උඩ තියෙන මේ දැල්ල වගේ එක යවනවා. දෙපැත්තේ මේක යවනවා. ඒ යවුවට පස්සේ ඔයගොල්ලන්ට මේ ඩිසයින් එක මතු කරගන්න පුළුවන් ගානට. වැඩි වෙලාවක් යන්නේ නැතුව ලස්සනට මතු කරගන්න පුළුවන් මේක. මේකේ මේ print එකේ තියෙන දැන් බ්ලොක් එක සම්බන්ධව මම ඔයගලන්ට පැහැදිලිවම කියලා දුන්නා. ඒ කියන්නේ කිසිම රහසක් නැතුව. හැබැයි මේකේ තීන්ත හදාගන්න විදිය සහ print කරන විදිය ගැන මම මේකේ කියලා දෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මේ print එකක් කරන්න කලස් හදාගැනීමේ පවා ඉඳලා ලොකු වේසක් දරන්න ඕනේ. print කරන අවස්ථාවේදී අපි ස්කෝජි මොන ස්කෝජිද පාවිච්චි කරන්න ඕනේ. එතකොට මේ කලර් එක හදාගන්න ඕනේ මොන විදියටද? මේක සිමියුලර් ප්‍රොසෙස් මම ඉස්සෙල්ලත් කිව්වා. එතකොට ඒවට කලර්ස් හදන විදියක් තියෙනවා. ඒ හදන විදිහට හරියට හදාගත්තාම ඒක ගොඩක් දුරට අපිට දැන් මේ ඩිසයින් කරන්න හදන Photoshop කියන software එකෙන් තමයි මේවා අපි නිර්මාණය කරගන්නේ. ඒ නිර්මාණය කරනකොට ඒකේ තියෙන කලර්ස් වලින් අපි උපයෝගී කරගන්න හදන කලර්ස් මොනවද කියන එක ගැන පැහැදිලි කරන්න ඕනේ. print එක ගහනකොට මේ කලර්ස් මොන විදියටද වදින්න ඕනේ, මේක වෙන සිද්ධාන්තය මොකද්ද? ඒ දේවල් කරන්න වෙන්නේ අපි මේ print එක ගහනකොට තමයි ඔයගලන්ට කියලා දෙන්න වෙන්නේ. නමුත් ඒ දේවල් මම කියලා දෙන්නේ නැහැ. මොකද ඒවා බොහොම රහස් විදියට තියෙන්නේ. තාමත් මේවා කියලා දෙන්න අතරේ බොහොම රහස් විදියට තියෙන දේවල්. ඒවා ක්ලාස් එකට සම්බන්ධ වෙන අයට මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේම මේ process art print කරන ඒවා similar process කියන්නේ CMYK ඒවා print කරන ඒවා පළවෙනි වතාවට මම හිතන්නේ YouTube නාලිකාවකින් ගෙනාවේ මම. ඒ නිසා ඒකේ රහස් මම දෙන්නේ ක්ලාස් එකට සම්බන්ධ වෙන ළමයින්ට. හේතුව මම කලින් කිව්වා මම එහෙම නොදෙන්න හේතුව මොකක්ද කියලා. දැන් මේ ස්ක්‍රීන් සෙට් එකේ අන්තිම ස්ක්‍රීන් එක සයින් පාට තියෙන එක මම මේ ගත්තේ. මේකෙන් ඕපන් කරන්න දෙයක් නෑ. රෙජිස්ට්‍රේෂන් මාක් එක ඕපන් කරගන්න ඕනේ.
මේ විදිහට මතු කරගන්න ලේසි උපාංග ඔයගලන්ට ගෙදෙද්දිම හදාගන්න ක්‍රම මම කියලා දෙනවා. එතකොට මෙහෙම අතින් අල්ලගෙන මේ මුස්සගෙන කරන්න ඕනේ. මම මේ කලින්ම මම කරපු විදිය මම ස්ක්‍රීන් ප්‍රින්ටිං පටන් ගන්නකොට මම කරපු විදිහටම තමයි ඔයගලන්ට පෙන්වන්නේ. මේක බොහොම සුළු ආයෝජනයකින් පටන් ගන්න පුළුවන් කියන එක පැහැදිලි කරන්න තමයි. හැබැයි සමහර දේවල් තියෙනවා අපිට දැන් මේ ස්ක්‍රීන් ක්ලියර් කරගන්නදී මේ කෙමිකල් එක ආපුවම මේ ෆොටෝ ඉමර්ෂන් එක කරගන්නදී මේ රෙද්ද අපිට ආපහු පාරක් මේ දැල මෙෂ් එක අපිට ආපහු පාරක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඉවත් කරගනිද්දී මම නම් කියන්නේ මේ වැඩේ පහසු වෙන්න ඕගලන්ට හයි ප්‍රෙෂර් වෝටර් ගන්න එකක් තිබ්බනම් හොඳයි. ඒකට හේතුව ඕගොල්ලෝ දකින්න ඇති මම ඉස්සෙල්ලා පැහැදිලි කරා මේ ස්ක්‍රීන් හොදන අවස්ථාවේදී වල රබර් තට්ටු පිටින් මේකේ හිටියත් ස්ලිපර් පවුඩර් වලටත් ඒක යනවා. ස්ලිපර් පවුඩර් වලින් පොඩ්ඩක් දෙඟෙන්න දුන්නාම ඒත් යනවා. එතකොට අනිත් එක තමයි අපි ෂැඩෝ එකක් තිබුණොත් ෂැඩෝ එක යවන කෙමිකල් එක ගැනත් මම ඕගලන්ට කලින් කිව්වා. එහෙම කළා අපිට ලේසියෙන්ම මේක කාල වේලාව ඉතුරු කරගෙන ඉතා පැහැදිලිව පිරිසිදු කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි හයි ප්‍රෙෂර් වෝටර් ගන්න එකක් තියෙනවා නම් මේ ප්‍රින්ට් මේකත් හරියි නෑ. මේ කිසිම බ්ලොක් එකක් නැහැ. මත වෙන්න ඕන දැන් ඔක්කොම මත වෙලා තියෙනවා. මේ තියෙන්නේ අපි දාගත්ත ස්ක්‍රීන් ටික ස්ක්‍රීන් බ්ලොක් ටික මේකේ මම කිව්වා වීදුරුව හොඳින් පිරිසිදු කරලා ගත්තේ නැත්තම් වැලි තිබුණොත් දුවිලි තිබුණොත් පින් හෝල් එනවා බ්ලොක් එකේ අපිට පින් හෝල් වහන්න සිද්ධ වෙනවා කියලා. එතකොට අපි ER කෙමිකල් එකෙන්ම මේක වහලා මේ පින් හෝල් වහනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ ඉර ඒ ට්‍රේසින් එකේම තිබුණා. ඒ ට්‍රේසින් එකේම මෙන්න මේ ඉර තිබුණ පැහැදිලිව ඕගොල්ලන්ට පේනවද? මෙන්න මේ ඉර. ඒක මට වහගන්න වෙනවා. වෙන අඩුපාඩුවක් මේකේ නැහැ. දූවිල්ල නිසා වැලි දූවිල්ල නිසා ඇති වුණු පින් හෝල් මේකේ නැහැ. ස්ක්‍රීන් එකේ කොතනකවත් නැහැ. ස්ක්‍රීන් එකේ පින් හෝල් තියෙනවා නම් මෙහෙම එළිය තියෙන පැත්තකට අල්ලලා ස්ක්‍රීන් එක බැලුවොත් හොඳට පේනවා රෙජිස්ට්‍රේෂන් මාක් ටික ඕපන් වෙලා තියෙනවා. ඒක මේ ස්ක්‍රීන් එකේ වෙන අඩුපාඩුවක් නැහැ. මේ ස්ක්‍රීන් එකෙත් එහෙම තමා. නමුත් පින් හෝල් දෙක තුනක් තියෙනවා. මේ නම් ස්ක්‍රීන් එකේ රෙද්ද ඩැමේජ් වෙච්ච එකක්. මේක අපිට මෙතෙන්ට ඕන නම් ආයි මෙෂ් කෑල්ලක් අලවලා වහ ගන්නත් පුළුවන්. නැත්නම් print එක ගන්න වෙලාවට දෙපැත්තෙම ටේප් කෑල්ලක් ගහලා වහන්නත් පුළුවන්. හැබැයි මේ වගේ ඒවා වහනකොට මම නම් කියන්නේ මෙෂ් කෑල්ලක් අලවලා වහ ගන්න එක හොඳයි. මොකද ටේප් එකෙන් එහා පැත්තෙන් අපි print කරනකොට තීන්ත තෙරපෙනකොට ටේප් එක අස්සෙන් මෙතනිනුත් ඇවිල්ලා මේ ටේප් එකනුත් ඇවිල්ලා පැනල් එකේ වදින්න ඉඩ තියෙනවා. print එකට අමතරව ඩැමේජ් එකක් විදිහට වදින්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි මේක එහෙම වහ ගන්නවා නම් හොඳයි. නමුත් මම මේකේ print එක sample එක ගහලා පෙන්වන්න ඕනේ නේද මම ටේප් එකෙන් මේක වහනවා. හැබැයි ඊට අමතරව මේකේ තියෙනවා පින් හෝල් දෙක තුනක් තියෙනවා. දැන් මේ ඔයගලන්ට පේනවා ඇති මේ මෙතන තියෙනවා. මෙතන තියෙනවා. ඒ වගේ තැන් මම මේ කෙමිකල් එකෙන්ම වහනවා. වහලා ඉවරලා මේක තද අවුවේ තියෙනවා. දැන් වෙලාව 1:1 කාල විතර වෙලා තියෙනවා. මේක 1:1 කාල කියන්නේ අපි ආලෝකය මනින එකකේ ඔයගොල්ලෝ සමහර අය දන්නවා ඇති සමහර අය නොදන්නවා ඇති කෙල්වින් වලින් දවල් 12:01 වෙනකොට කෙල්වින් 1,20,000ක් විතර ඉර එළිය පවතිනවා. එතකොට අපි ඒ වෙලාව නැති වුණත් තමන්ට අවුව තියෙන වෙලාවට මේකේ පින් හෝල් වහලා පැය භාගයක්වත් අවුවේ තියාගන්න. එතකොට ඕන තරම් මුද්‍රිත පිටපත් ඕගලන්ට ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම බ්ලැක් එක දාපු ස්ක්‍රීන් එක. මේ ස්ක්‍රීන් එකේ ඔයගලන්ට පේනවද කිසිම තැනක පින් හෝල් එකක් හොයාගන්න නැහැ. මේ බ්ලොක් එක හොඳයි. එහෙම තිබුණොත් මම නැවත වතාවක් බලනවා. එහෙම තිබුණොත් මම ආපහු පාරක් ඒවා කෙමිකල් එකෙන් වහනවා. වහලා අවුවේ තියාගන්නවා පැය භාගයක් විතර. අනිත් ස්ක්‍රීන් වල මට පින් හෝල් පේන්නේ නැහැ. ඒ නිසා මම මේ ස්ක්‍රීන් පෙන්වන්නෙත් නැහැ. මේක නැහැයි කියලා පෙන්වන්න ඕන හින්දා තමයි මම ගත්තේ. විදුරුව පිරිසිදු කරගෙන අපි මේ වැඩේ කරනවා නම් පින් හෝල් අඩුයි. ඔයගලන්ට කරදරයක් නැතුව print එක කරන්න පුළුවන්. හරි. මම දැන් මේ ස්ක්‍රීන් පහේම පින් හෝල් තියෙන ඒවා වහලා සමහර ස්ක්‍රීන් වල නැහැ. සමහර ස්ක්‍රීන් වල යන්තම් තියෙනවා. එතකොට මේ හැමදේම වහලා දාලා මම මේ
කෙමිකල් මෙහෙම තට්ටු වගේ හිටින්න දෙන්න එපා. දැක්කොත් ඒවා මෙහෙම අතින් හරි තුනී කරලා දාගන්න. මම දැන් මේක අවුවේ තියෙනවා. මම මේක දැන් මේ තද අවුවේ තියලා තියෙන ටික වෙලාවක් විනාඩි 15ක් 20ක් ඒ වගේ තියලා ගන්නවා. මේ ගෙනල්ලා තිබ්බ හොඳට තද අවුව වැටෙන තැනක් බලලා. තවත් හොඳට මෙෂ් එකට මේ ස්ක්‍රීන් එකේ අපි තවරපු ෆොටෝ ඉමේෂන් එක තදින් හයි වෙලා හිටින්න තමයි මෙහෙම අවුවේ තියන්නේ. මොකද බ්ලොක් එක ඊට පස්සේ අපිට මුද්‍රණ 1000ක් 2000ක් 3000ක් 4000ක් බය නැතුව ඊටත් වඩා වුණත් මුද්‍රණය කරගන්න පුළුවන් මෙහෙම ඉරව්වේ තියලා ගත්තාම. ඔයගොල්ලෝ දන්නවා ස්ක්‍රීන් ප්‍රින්ටින් කරන කට්ටිය දන්නවා අපි මේ ටේබල් එකේ අපි රෙදි print කරන්න කරින් මේ ටේබල් වලට දානවා ටේබල් ගම් කියලා જાතියක්. ඒ ගම් જાතිය දැම්මහම ගම් එක හොඳට වේලෙන්න දීලා අපි මේ ටේබල් එකේ ප්‍රොඩක්ෂන් එකක් කරනකොට ඒ ප්‍රොඩක්ෂන් එකේදී රෙදි වල තියෙන ටී-ෂර්ට් රෙදි වල තියෙන යට තියෙන නූල් බූව අපි කියන බූව මේ ගම් එකේ හිටිනවා. ඊනා සමහරලාට රබර් එක වදිනවා මේකේ ඇවිල්ලා. ඒ රබර් එක වදින්නේ ටේබල් ගම් එකට උඩින්. එතකොට ඒ ගම් එකක් දැන් මෙහෙම වතුරෙන් අපිට පිහ දාලා යවන්න පුළුවන්. ආයි නැවත වතාවක් එහෙම බූ හිටියට පස්සේ රෙද්ද ඇලෙන්නේ නැති වෙලාවක් එනවා. හොඳට ඇලෙන්නේ නැති වෙලාවක් එනවා. ඒ ඇලෙන්නේ නැති වෙලාවට ආපහු පාරක් මෙහෙම වතුරෙන් පිහ දාලා ගන්න පුළුවන් අපිට. නැවත වතාවක් මේ රබර් එහෙම පොඩ්ඩක් පෙන්ගෙන්න දෙන්න මම මේ වෙලාවෙම මේ කතුල් වල යවන ඕගලන්ට මේක ඉක්මනට පෙන්වන්න ඕනේ නේද නැත්නම් මේ ටුක්ටම් මෙහෙම වතුරෙන් පෙන්ගෙන්න දුන්නා නම් මේක රබර් එක පවා යනවා ඈ සහ බුව ගැලවිලා යනවා ඊට පස්සේ ආපහු පාරක් අර ගම් එක මතුවෙනවා ගම් එක හොඳට වේලෙන්න දීලා ආපහු පාරක් print එක පටන් ගත්තාම ආයි පාරක් හොඳට මේ ටේබල් එකේ පැනල් ඇලවෙන රෙදි ඇලවෙන ගන්න පේන්නේ මේ බූව තමයි මේ පේන්නේ රෙදි වල බූව දැන් මේක වේලනකොට ආපහු පාර මේ ගම් එක මතුවෙනවා දැන් ගම් එක මතුවලා තියෙන මේ දෙක මම කලින් පිහ දැම්මා දැන් ආයෙ අලුතෙන් ගම් දාන්න ඕනේ මේක පිහ දාලා මෙහෙම පාවිච්චි කරලා පිහ දැම්මත් ගම් එක නැති වෙන අවස්ථාවක් එනවා. අන්න එතකොට මෙහෙම ඇලෙන්නේ නැත්තම් අන්න නැවත වතාවක් ආපහු පාරක් ගම් කරගන්න ඕනේ. සෑහෙන ප්‍රමාණයක් මේකේ එකපාරක් ගම් ගෑවම සෑහෙන ප්‍රමාණයක් අපිට රෙදි අලව ගන්න පුළුවන්. මෙහෙම බූව සුද්ධ කර බලනවා. බලලත් ගම් එක නැත්තම් තමයි ගම් එක දාන්නේ. දැන් මේ බූව සුද්ධ කරාම හොඳට ගම් එක තියෙනවා. මේ ගම් එක අතට අහු වුණත් රෙද්ද ඇලෙන්නේ සමහරලාට ඒ කියන්නේ ගම් එක අතර තේරෙන විදිහට ඇලෙන ප්‍රමාණයට වඩා වෙනස් මේක රෙද්ද ඇලවෙනකොට. ආයෙ ඔයගලන්ට පේනවා මෙතන මේ මැද ඉරක් තියෙනවා මධ්‍යස්ථ රේඛාවක්. මැද ඉර මම ඒක සෙන්ටිමීටර වලින් print එක ගහගෙන තියෙන්නේ. මේ බෝඩ් එක ගම් කරන්න කලින් මේ ටේබල් එක ගම් කරන්න කලින් ස්ක්‍රීන් එකකටම මේ කී එකේ මෙන්න මේ කී එකේ වම් පැත්තේ සයිඩ් එකේ දකුණු පැත්තේ සයිඩ් එක. දකුණු පැත්තේ සයිඩ් එකෙන් මෙතන ඉඳලා මේ ඉර බැලුවාම හරියටම තියෙන්නේ මෙන්න මේ දකුණු පැත්තේ මෙන්න මෙතෙන්ට තමයි තියෙන්නේ. එතකොට ඒක තමයි හරි මැද්ද වෙන්නේ අපි. print එකේ හරි මැද්ද වෙන්නේ ඒක සෙන්ටිමීටර් ඉර මම හරියටම මේ ස්ක්‍රීන් එකේ මෙතෙන්ට තියලා ස්ක්‍රීන් එකටම බ්ලොක් එක අරගෙන print කරලා තියෙනවා. මේකට තමයි අපි රෙද්දේ කර අලව ගන්න. එතකොට අපි දන්නවා මේක දැන් හැම එකේම තියෙනවා මම මේ print එක ගහලා. එතකොට ඒක තමයි අපි හැම වෙලාවෙම දැන් අපි හිතමු ෆ්‍රන්ට් එකක් ගන්නවා ෆ්‍රන්ට් එකේ කර මෙතෙන්ට අපි එකට එළුවා. හැම එකේම එකට එලන්න පුළුවන්. හරි මැද්ද මේකට ගන්න පුළුවන්. සමහර ඒවා කට් මාක් දාලා එනවා මැද. කට් මාක් එක හරියට මෙතෙන්ට තියලා කර දෙකටද තුනට හතරටද එලන්නේ කියලා අපිට එලන්න ඕන ප්ලේස්මන්ට්. සමහර ඒවා එනවා ප්ලේස්මන්ට් අපි මේකෙම print කරගන්නේ. ඒවා ගොඩක් තියෙනවා මේකේ තව කියලා දෙන්න. මම මේ ඔයගලන්ට එක print එකකදී මේ කියන්නේ මේ print එක කරගන්න කියලා දෙන්න ඕන ඒවා කියලා දෙනවා. සමහර ඒවා තියෙන මේ print වර්ග තියෙන print වර්ග කරද්දි තමයි කියලා දෙන්න වෙන්නේ.
මම දැන් මේකේ ස්ක්‍රීන් පහේම රෙජිස්ට්‍රේෂන් මාක් සෙට් කරගන්න යන්නේ. සෙට් කරගන්න මේක එක ක්‍රමයක්. තව ක්‍රම කීපයක් තියෙනවා රෙජිස්ට්‍රේෂන් මාක් සෙට් කරගන්න. මම මේ ලේසි ක්‍රමයට දැන් මේ ඔයගලන්ට පෙන්නන්න ඕනේ නේද? ලේසිම ක්‍රමයට තමයි මේ කරන්නේ. ඉස්සෙල්ලාම බ්ලැක් එක print කරගන්නවා වෙනම අපි. ගොඩක් ඒවා අපි රෙජිස්ට්‍රේෂන් මාක් සෙට් කරලා ගහන්නේ. සමහර ඒවා තියෙනවා ප්ලේස්මන්ට් දාලා ගහනවා කියලා. ඒ කියන්නේ ප්ලේස්මන්ට් එකක් දාගෙන අපි print එකක් ගහනවා කියලා. ඒවා සමහරලාට කරාලවන්න නැති, කෙලින් කපලා නැති රෙදිවලදී තමයි ඒවා භාවිතා වෙන්නේ. අපි බලමු ඒවත් ඉස්සරහට මම වීඩියෝ දානවා බලන්න. සහ ක්ලාස් එකේදී වැඩිපුර දේවල් ගැන කතා කරනවා. ඊළඟට අපි මේ රෙජිස්ට්‍රේෂන් මාක් එකට අනිත් ස්ක්‍රීන් හතරම සෙට් කරගන්න ඕනේ. ඊට පස්සේ මම ගන්නවා yellow ස්ක්‍රීන් එක. අරගෙන දැන් ඔයගලන්ට පේනවා මෙතන මේ රෙජිස්ට්‍රේෂන් මාක් වලට ආවට පස්සේ මේ කළු පාට වෙනස් වෙලා තියෙන්නේ මේක. ඒක අපි ගාවන්ට මේ රෙජිස්ට්‍රේෂන් මාක් වලට සෙට් කරගන්නවා. මේකට මෙන්න මේ යන ටික රූල් කරලා මම ඔයගලන්ට එක ස්ක්‍රීන් එකක් රෙජිස්ට්‍රේෂන් කරන්න හැටි පෙන්නන්න. කරලා කී එක අපි ටිකක් මේක යවා ගන්නවා. මොනවම තියෙද්දි මේ බස්සන පාටියක්. මේ ගානට හිටින්න ඕනේ. ඕගොල්ලෝ මේ මේසෙට මම දාලා තියෙන L angle එකට කෙලින් පාස්සල් තියෙන කූරත් හරි කෙලින්ම පාස්ස ගන්න ඇද වෙන්නේ නැති වෙන්න මේ රෙජිස්ට්‍රේෂන් මාක් සෙට් කරද්දී ස්ක්‍රීන් එකේ කී එකත් ස්ක්‍රීන් පහක් භාවිතා කරනවා නම් ස්ක්‍රීන් පහේම කී එකත් එක උසකින් සහ ටේබල් එකේ කී එකට එකම විදියට තැනකට හිටින විදියට හදාගන්න. මම මේ ඇන එකම තැන හිටින එක ගැන විශේෂයක් එක්ස්පෝස් කරද්දී. කියන්නේ නිකන් හරි දැන් අපි මේ දාන ඇනේ ගාව අපි කියමුකෝ මේ ඇනේ ගාව මෙතනින් පොඩි නැම්මක් තිබුණොත් හැම ස්ක්‍රීන් එකම ඇනේ නැම්මට හිටිනවා. වෙන තව ස්ක්‍රීන් එකක් අපි මෙතනින් නිකන් හරි ඇනේ දාලා තිබුණොත් ඒ ඇනේ හිටින්නේ මෙතෙන්ට. එතකොට අපි කොච්චර රෙජිස්ට්‍රේෂන් හැදුවත් වැඩක් නැහැ වෙනස් වෙන්න බලන්න. ඒ නිසා එකම තැන ඇන දාගන්න මොන බාධාව තිබ්බත් එතෙන් තමයි සෙට් වෙන්නේ.
හොඳයි දැන් මම මේකේ පැච් එක print කරන්නයි හදන්නේ. මේ පැච් එක මම print කරන්න සමහර වෙලාවට printer එකේදී ස්කූජි වර්ග කීපයක් පාවිච්චි කරනවා. හැඩතල කීපයක් පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. මම ෆ්ලැට් ස්කූජි එකකින් print එකක් ගහන්න පුළුවන් හැඩ කරන කෝණ කීපයක් තියෙනවා. මේකේ පැච් එක print කරගන්න ඕනේ. පළවෙනි කෝට් එක. පළවෙනි කෝට් එක මම හොඳටම බේලා ගන්නවා. මේ ෆ්ලැට් ස්කූජි එක මම අර කියන්න හැදුවේ ෆ්ලැට් ස්කූජි එක භාවිතයේදී මේ වගේ පැච් එකක් නිර්මාණය කරද්දී කෝණ කීපයක් තියෙන. කෝණ ඇත්තටම වැදගත් නැහැ. මේක අපිට අවශ්‍ය විදිහට අපේ print එක කරගන්නයි අපිට අවශ්‍ය මේ කෝණ කියන දේවල් දීලා තින්නේ අතහුරුවට. ඒ නිසා ඔයගොල්ලෝට මම ඒක කියලා දෙනවා. පැච් එකක් කරද්දී පැච් එකක් ගහද්දී අතට අහු වෙන්නේ නැති වෙන කෝඩ් 3ක් 4ක් කොහොමද ගහගන්නේ කියන එක print එක මුද්‍රණය කරගන්නේ කියන එක. second count. සමහරලාට අපේ අතට ගම් එක තේරුණාට තියනවා කියලා මේ රෙද්දේ print කරලා screen එක උස්සනකොට ඒක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ගම් සමහර තැන් වල නැති වෙන්න ඉඩ තියෙනවා. බලමු ඊළඟට print කරගෙන යනකොට මේක. සාමාන්‍යයෙන් අපි table එකක production එකක් කරද්දී මේ second coat එක third coat එක table දෙකෙන් දෙකට තුනෙන් තුනට වේලෙන්නේ නැතිව සමහර ලාවට ගහනවා. හැබැයි මම සාමාන්‍යයෙන් print එකේ first එක second එක third එක හොඳටම වේලුණාට පස්සේ තමයි print එක ගහන්නේ. මොකද ඒක print එකේ quality එකක් එන්නේ එතකොට නිසා. ඒක ගොඩක් production කරන තැන් වල දැකලා තියෙනවා. මම වැඩ කරපු තැන් වලත් මම දැකලා තියෙනවා company වල table දෙකෙන් දෙකට තුනෙන් තුනට double කරනවා third coat එක කරගෙන යනවා කියලා කරනවා. ඒක දැන් මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. ඒක කරන වෙලාවට ක්ලාස් එකේදී තමයි තේරුම් ගන්න වෙන්නේ. මම මේ second third coat එකත් හොඳට වේලනවා. ඔයගලන්ට පේනවේදී screen එකට මෙතන ඇලිලා ආවා. ඒකට හේතු දෙක තුනක් තියෙනවා. එකක් තමයි මේ table එකේ ගම් එක මදි. දැන් මේක මම ගොඩක් දුරට production කරපු ඉඳලා මේක මම අර බූව යවලා ගත්තා. ඒ වුණාට මේකේ ගම් එක දැන් ටිකක් මදි. සමහර තැන්වල ඒ නිසා මේක මෙහෙම වුණා. තව එක හේතුවක් තියෙනවා. ඒක කියලා දෙන්න මේ වෙලාවේ අමාරු. ඒක කරන වෙලාවටම තමයි කියලා දෙන්න ඕනේ. ටේබල් එකේ ගම් පොඩ්ඩක් මදි වුණත් මේ රෙදි කෑල්ල උඩට ඉස්සෙන් නැති වෙන්න කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. අතට අහු වෙන්නේ නැහැ print එක. ඔයාලට පේනවා තමයි ස්ක්‍රීන් එක සුද්ධ කරනකොට මෙන්න මේ edge
අර ලස්සනටම සුද්ධ කරගත්තේ නැත්නම් මේ එකම ඩීටේල් එක එකම තැන තුන් පාරම වැදිලා ලස්සනට ඇවිල්ලා තියෙනවා. එම වෙන්නේ එජ් එක හරියට ලස්සනට සුද්ධ වුණා. ආයි දැන් තර්ඩ් කෝට් එකක් මටම වෙලා තින්නේ. ඊළඟට මම ඕකට ගන්නවා yellow එක. මම ඔයගලන්ට කලින් කිව්වා මේ ස්ක්‍රීන් සුද්ධ කරනකොට මේ බ්ලොක් එක මතු කරගන්න වෙලාවේ මේ ටෝන එකින් එකට කලවම් වෙලා තමයි මේකේ කලර්ස් හැදෙන්නේ කියලා. දැන් අපි මේකේ ගැහුවේ රතුයි කහයි. නමුත් මේකේ ඇවිල්ලා තියෙන්නේ තැඹිලි පාට. එතකොට අපි ගැහුවේ ඊළඟට මෙන්න මේ සයන් පාට. මේ සයන් පාට ගහපු තැන් වල තමයි මේ මෙරුන් පාට. යන්තම් බ්ලැක් පාටක් ඒක මෙරුන් වලට ඩාර්ක් මෙරුන් පාටයි මේ මෙරුන් පාට ඇවිල්ලා තින්නේ ඒකේ. එතකොට ඒ අර ටෝන කලවම් වෙලා තමයි ඔහොම කලර්ස් හැදෙන්නේ ප්‍රොසෙස් ආර්ට් වල එහෙම තමයි. CMYK වල print කරනකොටත් ඕක තමයි. ඕකේ මේ ආර්ට් වර්ක් එක හදාගන්න එකේ තමයි රහස තියෙන්නේ. සහ මේ තීන්ත හදාගැනීමේ රහස. ඒ ඔරිජිනල් කලර් එක එන විදිහට තීන්ත එක හදාගන්නේ කොහොමද කියන එක රහසක්. ඒක අනිත් එක මේ print එකෙත් රහසක් තියෙනවා. දැන් මම මේක මෙහෙම පෙන්වුවට ඕගොල්ලන්ට ඒක වැටහීමක් නැතුව ඇති. වැටහීම මම කිව්වේ නැති නිසා. ඒක මං හිතන්නේ මම ගොඩක් මහන්සිලා හොයාගත්ත දේවල්. දන්න කෙනෙක් සාමාන්‍යයෙන් මේ printing ගැන මෙහෙම කියලා දෙන්නේ නැහැ. මේ ගැන දන්න කෙනෙක් මම තාමත් දැකලා නැහැ. YouTube සිංහල නාලිකාවක මේ ගැන කතා කරනවා මේක ඇවිල්ලා සිමියුලර් process. මේ ගැන කතා කරනවා මම දැකලා නැහැ. ඒ නිසා මම හිතුවා මම මේ ගැන කතා කරලම වැඩේට බැස්සොත් හොඳයි කියලා. ना कोटिया